එහෙනම් කාටත් එහෙනම් නිසා හරි වැඩේ පටන් ගමු. ප්‍රශ්න අංකේ අපිට තියෙන්නේ 19 වෙනි ප්‍රශ්නේ නේද? පිටු අංකේ 4 19 වෙනි ප්‍රශ්නේ. ඒ තියෙන්නේ මොකද්ද? ඒ තියෙන්නේ කුලක ගාන. රයිට්? මොකද්ද කුලක ගාන? 19 වෙනි ප්‍රශ්නේ වෙන් රූප සටහනක් දීලා තියෙන ඔයාට මේ වෙන් රූපේ මේක B මේ රවුම කැපිටල් A කියලා නම් කරලා දීලා මෙන්න මේ ටික පාට කරලා දීලා තියෙනවා. ඊට පස්සේ අපිට ගන්න මේ සර්වත්ව කුලක කියන්නේ මේ සම්පූර්ණ කුලකය. සම්පූර්ණ කුලකයේ කාර්යාලයේ සේවකයින් කියලා තියෙනවා. යම්කිසි කාර්යාලයක සේවකයෝ ඔක්කොම ටික තමයි මේ සර්වත් අපි සලකන නියතිය. අපි සලකන සම්පූර්ණ නියතිය කාර්යාලයේ සේවකයෝ. ඒක ඇතුළේ ඉන්නවා කැපිටල් A කියන්නේ වයස අවුරුදු 40ට වැඩි සේවකයෙක්. මේක අවුරුදු 40ට වැඩි සේවකයෙක්. කැපිටල් B කියන්නේ ගැහැණු කියන එක. අපි මේක තේරුම් ගමු. මෙන්න මේ කුලකේවත් මෙන්න මේ වෙන් රූපේ මේ රවුමේ ප්‍රදේශයට අයිති වෙන්නේ අවුරුදු 40ට වැඩි පිරිස නම් මේ රවුමෙන් එළියේ මේ ප්‍රදේශයෙන් එළියේ 40ට වැඩි කට්ටිය ඉන්න බෑ. මේ ප්‍රදේශයට එළියේ ඉන්නේ 40ට වැඩි නෙවෙයි 40ට අඩු පිරිස්. මේ ප්‍රදේශ දෙකේම ඉන්නේ 40ට අඩු අඩු වයස අවුරුදු 40ට අඩු කට්ටිය. 40ට වැඩි කට්ටිය මෙතනත් ඉන්නවා මේ ප්‍රදේශයේ දෙකේම ඉන්නවා. එතන මේ රවුමට අයිති වෙන්නේ ගැහැණු කියන සියල්ල මේ රවුමට අයිති. සියලුම ගැහැණු මේ රවුමට අයිති. නම් මේ රවුම එළියේ කිසිම ගැහැණු ළමෙක් නැහැ. මේ එළියේ ඉන්නේ පිරිමි, මේ ඉන්නේ පිරිමි. අඳුරු කොළ කොටස හොඳට බැලුවොත් ඔයාලට පේනවා මේක ගැහැණු රවුමෙන් එළියේ ඒ කියන්නේ ගැහැණු ළමෙක් නෙවෙයි පිරිමි. හැබැයි මොන පිරිමිද වයස අවුරුදු 40ට වැඩි කියන එකටත් ඇයිදී. අපේන අඳුරු කොළ කොටස වචනෙන් විස්තර කරන්න දැන් මොකක්ද දෙන්නේ? වයස අවුරුදු වයස අවුරුදු 40ට වැඩි මොන සේවකීන්ද? පිරිමි සේවකීන්. පිරිමි සේවකයින්. එනවා මට කියන්න මෙන්න මෙතන කවුද? මෙතෙන්ට අයිති වෙන්නේ වයස අවුරුදු 40ට වැඩි හැබැයි දැන් ගැහැණු රවුමට අයිති. ඒ කියන්නේ වයස අවුරුදු 40ට වැඩි ගැහැණු දෙකම කරොත් මේක ගැහැණු තමයි හැබැයි 40ට වැඩි ගැහැණු. 40ට වැඩි ගැහැණු සේවකී. මෙතෙන්ට આવත් මේ ප්‍රදේශයේ ඉන්නේ 40ට වැඩි නෙවෙයි දැන් 40ට අඩුයි රවුමෙන් එළියේ ගැහැණු 40ට අඩු ගැහැණු. මෙතන ඉන්නේ 40ට අඩුයි ගැහැණු නෙවෙයි පිරිමි 40ට අඩු පිරිමි. දැන් මේ ඉන්නේ 40ට වැඩි පිරිමි 40ට වැඩි ගැහැණු 40ට අඩු ගැහැණු 40ට වැඩි පිරිමි. ඊට තව දෙයක් මේ ප්‍රශ්නේ අහලා නැති එකක් මම මේ කියන්නේ. මේ අඳුරු කළ ප්‍රදේශය අපිට කුලක අංකණයෙන් ලියන කුලක අංකණය කියන්නේ පුතා ඡේදනය, මේලය, අනුපූරකය කියන මෙන්න මේ සංකේත භාෂාවෙන් ලිවීම තමයි කුලක අංකණයෙන් ලිවීම කියන්නේ. මේ අඳුරු කළ ප්‍රදේශය AB ඇසුරෙන් කුලක අංකණය ලියනකුත් කොහොමද ලියන්නේ? ඔයා දන්න ඡේදනය කියලා කියන්නේ මේ සංකේතය ඡේදනයෙන් කියවෙන්නේ පොදුයි කියන එක. දෙන්නෙකුට පොදුයි කියන එක. මේක කියන්නේ අපි කියන්නේ මේලය. මේලෙන් කියන්නේ මොකක්ද? දෙන්න සතු සියලුම අවයව කියන එක. සියලුම අවයව කියන එක තමයි එතනින් කියවෙන්නේ. අනුපූරකේ හේවත් ඩෑෂ්කින් කියන්නේ මොකක්ද? අනුපූරකේ හේවත් ඩෑෂ්කින් කියන්නේ මොකක්ද? අයිති නෑ කියන කෙනා එනං ඒ හැර ඉතිරි සියල්ල කියන එක. එතකොට පේන මේ කියන කැපිටල් A මේ අඳුරු කර ප්‍රදේශයේ A කියලා කියන්න බෑ ඊයේ. ඒ කිව්වොත් මේ සමස්තය අයිති වෙනවා. මේක පැහැදිලි වාට පේන B ට අයිති නෑ පොඩ්ඩක්වත්.
B ගේ රවුමෙන් එළියේ එන B ට අයිති නැති ප්‍රදේශය තුල තියෙන A ට විතරක් අයිති ටික. එහෙනම් B ට අයිති නෑ B ඩෑෂ්. B ට අයිති නැහැ කියන ටික මේ දෙක B ට අයිති නැති ටිකටයි A ට අයිති කියන ප්‍රදේශයේ කියන දෙකට පොදු ටික. B ට අයිති නැතිකුත් මේ රාමේ එළිය දෙක A ට අයිතිකුත් මේ දෙකටම පොදුකුත් මේ එහෙනම් A ට අයිති ටිකයි B ට අයිති නැති ටිකෙයි පොදු ටික කුලකංග ලියනකුත් යන විදියට. කුලකංග ලියන විදියට. right? ඔය 19 වෙනි ප්‍රශ්න. 20 මෙන්න මේව ජ්‍යාමිති ගැටලුවක් තියෙනවා. හොඳට ඔයා බලන්න වාගේ ටියුට් එක ඇති. ටියුට් එක ඇති කට්ටිය මගෙන් ඉල්ල ගන්න WhatsApp එකක් දාලා. නොව නැති. මේව සටහනක් තියෙයි. මෙතන D මෙතන C මෙතන B මෙතන A මේ පාදෙට මේක සමානයි මේක F ඔම් එක හදලත් ඇති සමහර විට ගැටලුවක් නැහැ. පැහැදිලි කරගමු. ABCD වෘත්ත චතුරස්‍රයක්. මේක වෘත්ත චතුරස්‍රයක්. right? චුට්ටක් මම පැහැදිලි කරනෝ මොකද්ද මේ වෘත්ත චතුරස්‍රයක් කියන්නේ කියලා. අවශ්‍ය දේවල් තියෙනවා ඔයා ලියා ගන්න. මොකද්ද චතුරස්‍රයක් කියන්නේ? වෘතයක පරිධිය කියන්නේ මේ වටේ දිග සම්මුස්තමේ පරිධිය කියන්නේ මෙන්න මේ මායිම දිගේ පරිධිය. කිසියම් චතුරස්‍රයක ශීර්ෂ හතරම වෘතේ පරිධිය මත පිහිටනවා නම් ශීර්ෂ හතරම වෘතේ පරිධිය මත පිහිටනවා නම් එවැනි චතුරස්‍රය ශීර්ෂ හතර වෘතේ පරිධිය මත පිහිටනවා නම් ඒ වෘත්ත චතුරස්‍රයකි. ඒකේ ප්‍රමේයන් දෙකක් තියෙන. පළවෙනි එක තමයි වෘත්ත චතුරස්‍රයක මේවට පේන්නේ සම්මුඛ කෝණ මේ කෝණේ නම් මේ කෝණේ B නම් මේක C නම් මේක D නම් මේව සම්මුඛ කෝණ. වෘත්ත චතුරස්‍රයක වැදගත්ම දේ තමයි මෙන්න මේ පළවෙනි ප්‍රමේය මේ සම්මුඛ කෝණ වල එකතුව A ට C එකතු කරාමයි B ට D එකතු කරාම ලැබෙන උත්තරේ 180 පරිපූරක වෙනවා. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරකයි 180යි එකතු කරාම පළවෙනි කතාව. වෘත්ත චතුරස්‍ර සම්බන්ධ තව ප්‍රමේයක් තියෙනවා. ප්‍රමේය දෙකයි තියෙන්නේ සිලබස් එකේ. වෘත්ත චතුරස්‍ර සම්බන්ධ ප්‍රමේයන් දෙකයි තියෙන්නේ. එකක් ඕක. මෙන්න අනිත් එක. වෘත්ත චතුරස්‍රයක පාදය දිගිරීමේ සෑදෙන මේකට කියන්නේ බාහිර කෝණය. චතුරස්‍රය සහ බාහිර කෝණය මේක x කියමුකෝ. බාහිර කෝණය එයට අභ්‍යන්තරව ඉන්න කෝණයට සම්මුඛ. අභ්‍යන්තර කියන ඇතුළේක එයා ඉස්සරහා ඉන්න එක්කෙනා වෙන්නේ ඊට සම්මුඛ එක්කෙනා මෙන්න මේ පේන එක අපි එක y කිව්වොත්. අභ්‍යන්තර සම්මුඛ කෝණය. වෘත්ත චතුරස්‍රයක පාදය දිගිරීමේ සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණය. බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙනවා. xy ට සමානයි. වෘත්ත චතුරස්‍ර සම්බන්ධ ප්‍රමේය දෙක උයි දෙක. වෘත්ත චතුරස්‍රයක් නම් සම්මුඛ කෝණ පරිපූරකයි. බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. ඔය මතක් කරපු දෙයක්. මේ ගානේ හැටියට අපි බලමු දැන් වෘත්ත චතුරස්‍රයක මේ පාද දික් කරගෙන ඇවිල්ලා මෙහෙම. මේ පාද දික් කරගෙනලා හම්බෙලා තියෙන තැන තමයි F කියන්නේ. ඊට බැලුව ගාම්පෙට මෙන්න මේ පාද සමාන බව තියෙනවා. මොකද මේ පාද මෙන්න මේ FD පාදයයි FC පාදයේ සමානයි වූ ගමන් ඔයාලට පේන්නේ මොකද්ද? ත්‍රිකෝණය සම්බන්ධ ප්‍රමේය තමයි ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් සමාන පාදවලට ත්‍රිකෝණේ සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වෙනවා. සමාන පාද දෙකට සම්මුඛ කෝණ සමාන වෙන මේක එනම් මේකත් A. එහෙනම් මෙතන 40යි නම් මේකයි මෙන්න මේ කෝණ දෙක සමාන වෙන්න ඕන. එහෙනම් මේ කෝණ දෙක සමාන වෙන්න ඕන. මෙයා 40යි ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ එකතු අංශක 180යි
180න් 40ක් ගාම 140යි. ඒක දෙකට බෙදුව මේ එකක්. එතකොට සමාන වෙන්න ඕන නිසා 70යි. ඔතන 70 මේ ඇතුලේ කෝණය අභ්‍යන්තර කෝණ 110යි. මේක 70 මේකත් 110යි අභ්‍යන්තර කෝණ. වෘත්තදර්ශ එක පරිපූර්ණකය නිසා මේක 110 නම් මේකත් 70 එකතු 180යි. මේකත් එහෙනම් මෙතනත් 70යි. මහාන ප්‍රශ්නේ තමයි ABC යගේ කවුද ABC? ABC නම් ප්‍රශ්නේ පැහැදිලි. ABC කෝණයගේ අපෙන් අහන අංශක 70. ප්‍රශ්නේ උත්තරය ඔච්චරයි. උපසර ලකුණු කරුවොත් මේක 40 නම් මේ පාදර මේක සමානයි සම්මුඛ කෝණ සමානයි නම් මේක 70 මේක 70යි. එක 70 මේක 110 සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. මේක 70 නම් මේක 110 සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. මෙයාට සම්මුඛ කෝණ 70 හේතු චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයි. එකතු 180 නම් ඔයා 70යි. එකතු 180 ඔයත් 70යි. උදාරකා බාහිර ප්‍රමේය යන්න පුළුවන්. කොහොම කරත් ඔන්න කතාව. එන අපෙන් අහන්නේ මේක ABC කෝණය ඒ අංශක 70. හරි. ප්‍රශ්නාංක 21 ලඝු කියලා දී ලඝු තුනේ පාදයට 81 කියන එක සමානයි 4. මේකට අපි කියන්නේ ලඝු අංකණයෙන් දැක්වීම, ලඝු ගණක ආකාරයෙන් දැක්වීම. මෙන්න මෙයා අපි මොකද කරන්න ඕනේ? දර්ශකාකාරයට පත් කරන්නේ ලඝුවලදී දර්ශකවලදී පාදය මේ කියන පාදේම තමයි වෙනස් වෙන්නේ. තුනේ පාදයට හතරවෙනි බලය. තුන කියන එක හතර පාරක් ගුණ කරාම තුනේ හතරවෙනි බලය 3 to the power 4. තුනේ හතරවෙනි බලය තුන හතර පාරක් ගුණ කරාම 81 ලැබෙනවා කියන එක තමයි දර්ශකාංකණය. තුනේ හතරවෙනි බලය 81යි. තුනේ හතරවෙනි බලය 81යි. 21 වෙනි ප්‍රශ්නෙට උත්තරය ඕක. right. මේ ප්‍රශ්න තුන පැහැදිලි කට්ටිය? පැහැදිලි නේද ඒක? right. දාන බලන මෙසේජ් එකක් තේරුණා නම් ප්‍රශ්නේ. ලයිව් ඉන්න දරු chat එකට දාන බලන වල සෙට් වුණ වැඩේ හොඳටම තේරුණා නම් ඒ ගණන් ටිකේ ගණන් තුන දාන බලන මෙසේජ් එක. මේ ඉක්මනින් දාන්න හොඳේ. ලොකු වෙලාවක් ගන්න බෑනේ මේක සාකච්ඡා කරන්න එපා. කිව් විදිහට මේ ඔක්කොම ටික සාකච්ඡාවට ගන්නටක් ගාලා ඉතින් කොයාගේ යාළුවද මේ? දසිත. ඉන්නුර චමත්ලා කවුරුත් නැහැ. වීඩියෝ එක බලනවත් දන්නේ කොහොම හරි කමන්නේ වැඩේ කරනවා ඉච්චරයි. YouTube එකේ දැම්මා හොඳේ. අකින් නැතිනේ මේ YouTube link එක දාලා ඇති මේ රෙකෝඩින්ග්ස් ඔක්කොම දාන කිසිම ඊයනකට මේ තාපරට මේස මතක් කරන මේ 4 වෙනිදා ගාල්ල යකුරේ මේ වැඩසටහන සම්පූර්ණ වෙනස් කර 4 වෙනිදාට මේ නිදහස් දවසේ උදේ 8 මාරේ ඉඳලා හවස 4 මාරනකම් සමස්ත පැය 8ක් සම්මන්ත්‍රණය පැවැත්වෙනවා. ආයි අවසන් සම්මන්ත්‍රණ දෙක තුනක් නැහැ. ඒක කරන්නේ නොමිලේ කරන්න තීරණය කරා සම්පූර්ණයෙන්ම. දන්න හැමෝටම කියන්න අනුමාන ෂෝට් නෝට්ස් මැදම ලබා දෙන එතන නිබන්ධන ලබා දෙන කීපයක් මම එතනින් පසු දිනවල මේ ඔන්ලයින් මාර්ගයෙන් සමස්ත නිබන්ධන ටික ආවරණය කිරීම නැවත සිද්ධ කරන රිවිෂන් එකේ දෙන මොකද මේ සෙමින එකේ දෙන ඔක්කොම අපිට බෑන් එදාට ඉවර කරන්න වෙන්නේ නැහැ. බොරු කියන්න ඕනේ අනුමාන මම ලෙසටම අනුමාන සෙට් එකක් හදලා දෙනවා. කියන්නේ එන්න පුළුවන් හැම මකුලම හැම විදියකින්ම ප්‍රශ්න ටිකක් දාපු ටියුට් එක දෙන නිසා අනිවාර්යෙන් ටියුට් එක ගන්න ඕන නම් එන්න කියන දරුවන්ට එන්න කියන නොමිල දෙන්නේ. වැඩ ටික ඒක ඩිස්කෂන් එක යන්නේ නොමිලේ ඔයාලට කරන වැඩ. නිසා 4 වෙනිදා අනිවාර්යෙන් දන්න හැමෝටම කියන්න පණිවිඩේ 4 වෙනිදා මම දාලා ඇති. කියනවා මේ AS එකත් මතක් කරනවා. ගාල් අකුර මිනෝගඩ හන්දි
ඔයාලා දන්න තැන ඩිලාන් වචන ඉස්සරහා පුරේ ආයතනයේ AC හෝල් එකේ කරා. ඔන්න ඒකත් කියන්න එපේ. AC හෝල් එකේ කරන්නේ ඔයාලට නිදහසේ සැපට පැයටක් කරන්න ඕන නිසා අවසාන සම්මන්ත්‍රණය ආයේ සම්මන්ත්‍රණ නැහැ කරන්නේ ෆිසිකලි. කරන අවසාන සම්මන්ත්‍රණය අති සුවිශේෂී සම්මන්ත්‍රණයක් වේවි. ඇවිල්ලම් බලන්න ඕනේ. ඒක යාළුවන්ට අනිවාර්යෙන් මතක් කරන්න. පෙබරවාරි 4 නිදහස් දවසේ මගේ අරගන්න එපා. ඒ අවස්ථාව ආයි ලැබෙන්නේ නැහැ. හරිද? ඒ අවස්ථාව නැවත ලැබෙන එකක් නෙවෙයි. එතනින් පස්සේ අපි ඔන්ලයින් මාර්ගයෙන් අපිට හම්බෙන්න පුළුවන් ස්ථානවල අපේ ආයතන පන්ති කර තැන්වල හම්බෙලා ඒකට ටික කතා කරමු. ඔන්න මතක් කර යාළුවන්ට කියන්න හොඳේ. අනිවාර්යයෙන්ම කියන්න. හයි. ඔන්න මැකුවා. ඊළඟ ප්‍රශ්නාංක 22 මොකක්ද තියෙන්නේ? පසුම්බියක මෙන්න මෙහෙම තියෙන්නේ. පසුම්බියක රුපියල් 2.83ක්ද 10.84ක්ද ඇත. 2.83යි 10.84යි ආහඹුලක ආහඹු ලෙසගත් කාසියක් රියල් 2.84ක් වීමේ සමස්ත කාසි ගාන 3යි 10.84යි 7යි තාමත් ලේසි 7න් 2.84 තියෙන අවස්ථා 3යි 7න් 3යි 23 වෙනි ප්‍රශ්නේ සරල ගැටලුවක් විදුලි උපකරණයක් රුපියල් 12000කට විකිණීමෙන් වෙළෙන්දෙක් 120ක් ලාභ ලබයි නම් එය ගත්මිල තැපෙන් අහන්නේ. එතකොට මේකේ තේරුම 120ක් ලාභ ලබනවා. මේක තමයි ගත්මිල භාණ්ඩය අරගන්නෝ. ගත්මිල අරගෙන විකුණනෝ. විකුණුම් මිල 120 කියන එකේ තේරුම තමයි පුතේ 100කට 20. රුපියල් 100කට අරගත්තා නම් 20ක ලාභයක් තියාගෙන එක විකුණන්න 120කට. 100කට අරගත්තා නම් විකුණන්න 120ට. විකුණලා තියෙන කීයටද 12000කට. එහෙමනම් අරගත්ත මිල අපි දන්නේ නැහැ. x 100කට ගත්තා නම් 120යි. ගත් මිල දන්නේ නැහැ. විකුණුම් මිල දන්නවා. හරි සරලයි 100ට x සමානයි 120ට 12000 කියලා අපි මේක සමානුපාතිකව ලියා ගන්නවා. සමීකරණයක් විදියට සමානුපාතයක්. මේව මෙහෙට හරස් ගුණ කරගන්නවා. බොහොම සරලයි මේක. nx කියන්නේ 12000 ගුණ වෙනවා 100න්. ඊට බෙදෙන්න එපා 120. 120න් බෙදෙනවා. 121යි 121යි බිංදු 2යි 100යි. 100 100න් උඩ කරා පුතේ 10000 එන පාණ්ඩ එකත් මිල 10000යි. බොහොම සරලයි. 24 වෙනි ප්‍රශ්නය පන්තික ලවුන් පිරිසකගේ උස පිළිබඳ තොරතුරු පහත මොකද දැක්වේ ළමයෝගේ මධ්‍යස්ථ උස මධ්‍යස්ථ හොයාගෙන මේ මුළු ළමයි ගාන හොයාගෙන ළමයි ගාන බෙදන ගාන දෙකට මුල් ලමුන් ගාන වලට පේනවා 4යි 6යි 10යි මෙතන 4යි 6යි එකතු කිරීම 12 එකතු කිරීම 10 මුල් ළමයි ගාන හොයලා දෙකට බෙදෙන 6 4යි 10යි 10යි 12යි 22යි 32යි 40යි 46යි 49ක් 49ක් කියනවා කියන්නේ සංඛ්‍යා ගාන ඔත්තේ මිනිස්සු ගාන ඔත්තේ ගානක් තියෙනවා නම් පැහැදිලි මතකගෙන හරි මැදවල එකයි. දැන් මේ අතේ ඇඟිලි ගාන 5යි. එන ඔත්තේ ප්‍රමාණයක් තියෙනවා අතේ ඇඟිලි 5යි. එනවට වෙන මැද ඇඟිලි එකයි මේකනේ මැද ඇඟිලි. මෙන්න මේ පැහැදිලිද මැද. මෙන්න 5යි මෙන්න මැදවල එකයි. ඉරට්ටේ නම් 4යි නම් මැදට දෙන්නෙක් කියනවා. දැන් මෙතන ඔත්තේ සංඛ්‍යාවක් නිසා මැදවල් එකයි මැද හොයාගන්න ක්‍රමේ සමස්තය ගාන ඔත්තේ ගානක් නම් ඒකට එකක් එකතු කරලා දෙකට බෙද. 49යි 50යි 50 දෙකට බෙදු 25. ඒ කියන්නේ 25 වෙනිය තමයි මධ්‍යස්ථය.
25 වෙනිය ලැබෙන්නේ පළවෙනි 4 දෙනා ඊළඟ 4යි 10යි 10යි 12යි 22යි. අනිවාර්යෙන් 25 වෙනි වැටෙන 10 කියන මේ පන්තියට 10 කියනට අයිති පන්තිව මේ පොතේ බැලුවොත් ටියුට් එකේ බැලුවොත් 10ට දාලා උස තියෙන සෙන්ටිමීටර් 148යි. එහෙනම් පැහැදිලිව තේරෙනවා මේකේ මධ්‍යස්ථ පිහිටීමේ මුල ඉඳන් පෙළ ගැස්සුවොත් 25 වෙනියා 25 වෙනියා වැටෙන්න කෙලිම ගත්තොත් මෙන්න මේ කියන අගයට අදාළව 148 කියන එකට. එහෙනම් මේකේ මධ්‍යස්ථ උස වෙන්න ඕනේ සෙන්ටිමීටර් 148යි. 25 වෙනි ප්‍රශ්නය 25 වෙනි ප්‍රශ්නේ තියෙන මෙන්න මෙහෙම කෙනෙක්. ඉඩමක මායිම් දෙකක් PQ QR මගින් දැක්වේ. ඔයාලට පේනවා මෙන්න P මෙන්න Q මෙන්න පුතා R. මේක තමයි ඉඩමේ මායිම් දෙක. මේක මායිමක් මේ තව මායිම්. මායිම් දෙකට මේ ඇඟිලි දෙක වගේ. ඉපඩගෙන මේ මායිම් දෙකට සමතුලින් මං කියලා දෙනවා ඇඟිලි දෙකට සමතුලින්. මේක තියෙන්නේ. ඒතර ඇඟිලි දෙකෙන් ඇදෙන කෝණයක් කෝණ දෙක මැදින් යන එකට කියන්නේ කෝණය දෙකට බෙදාගෙන සමච්ඡේදකය. කෝණ සමච්ඡේදකය. කෝණේ මැදින් යන එක. කෝණ සමච්ඡ. එන මේ මායිම් දෙකට සමතුලින් මේ දෙකට සමතුලින් ගමන් කරන ගමන් මාර්ගය වෙන්නේ එම කෝණේ කෝණ සම හරි මැදින් යන මෙන්න මේ කෝණේ දෙකට බෙදාගෙන සමානව සංකේත දැම්මා. ඔන්නෝක දිගේ ඕනම තැනක් ගත්තොත් මේක දිගේ ඕනම තැනක් ගත්තොත් මෙතනින් මේ පැත්තට මේ මායමටත් තියෙන දුරවල් අය නිකන් දුර නේ පුතා ලම්බක දුර හරි කෙලින් දුර තමයි සමාන වෙන්නේ. මෙතන මෙහෙම යන්නොත් මේ ලම්බක දුර මෙතන කීයද? ඒ මොහොතේ මේ පැත්තට දුර කීයද? ඒ දෙකම එකයි. මෙතන බැලුවොත් එකයි මේ ලම්බක දුරමයි මේ ලම්බක දුර සමාන වෙනවා. දැන් කියන මොකද්ද? ඒක සමදුරින් පිහිටන්නත් ඕන. ඒ වගේම තමයි තා වැදගත් වචන QR මායිමට QR කියන්නේ මෙන්න මේ මායිමට. මායිම කියන්නේ රේඛාවක්. රේඛාවකට යම් දුරකින් නම් එම රේඛාවට එම දුර සහිතව ඈතින් යන මොකද්ද? එයට සමාන්තර රේඛාව. ඔන්න එහෙම යන රේඛාවක් සමාන්තර වෙන්න ඕන මේ දෙන්න. මේ දෙක අතර පරතරය සෙන්ටිමීටර් 8ක් වෙන්නත් ඕන. ඒතර මෙයාට 8ක් ඈතින් චලනය වෙනකොට මේ කලින් ගිහපු පතේ මත පිහිටන්නත් ඕන. මෙයාට 8ක් ඈතින් පිහිටන්නත් ඕන නම් මේ දෙක පොදු කැපෙන තැන තමයි ඔය කියන පොල් ගහද මොකද්ද? සීනම් පොල් ගස එනේද මෙතන සමාන්තර බව වැටෙන්නට ඕන. මේ දෙක අතර ප්‍රති සෙන්ටිමීටර බව ලකුණු කරන්න ඕන. කෝණ සමච්ඡේදකයේ අපිට ඇඳලා දීලා තිනවා අපිට ප්‍රශ්නේ දීලා තියෙන එකක්. අපි කරන්නේ මෙතන සමාන්තර එක අදාළ වශයෙන් ඇදලා සමාන්තර බව ලකුණු කරලා පෙන්නලා සමාන්තර ලකුණු කරලා මේ දෙක අතර පරතරය සෙන්ටිමීටර 8යි කියලා අපි වෙන්නන්න ඕන. කතාව. 26 වෙනි ගැටලුව. 26 වෙනි ගැටලුව බැලුවොත් අපිට පේනවා කුඹරක ගොයන් කැපීමට මිනිස්සුන් 6 දිනවල දින 3ක් ගත වේ. කුඹරක ගොයන් කැපීමට මිනිස්සු 6 දිනවල දින 3ක් ගත වේ ඇස්තමේන්තු කර ඇත. මෙම වැඩ දිනය දෙකකදී නිම කර ගැනීමට මිනිසුන් කී දෙනෙක් යෙදුවේද? එතන මේක මිනිස් දින සම්බන්ධ ගැටලුවක්. ඒතර අපි කරන්නේ කාර්ය හොයාගන්න ඕන. ඕනම දෙයක් කරන්න ගත වෙන මුළු කාර්ය ගණනය කරන්නේ මුළු කාර්ය ගණනය කරන්නේ මිදි වලින්. මිනිස්සු ගාන ගුණ කිරීම දින ගාන මූකා ගණනය කරන්නේ මිදි වලින්. මිදි කියන්නේ මිනිස්සු ගින කිරීම දින කියන එක. එසේ ගණනය කරගෙන ඉවර වෙලා අපිට අවශ්‍යයි නම් මිනිස්සු ගාන ගණනය කරගන්න මේ වැඩේට අනුකූලව සොයාගත්ත මුළු කාර්ය ප්‍රමාණය අපි බලාපොරොත්තු වෙන දින ගානෙන් බෙදුවම එසද අවශ්‍ය වෙන මිනිස්සු ගාන සොයා ගන්නත් අපිට ඕනේ දින ගාන හොයන්න නම් සොයාගත් මුළු කාර්යය අපි සපයන මිනිස්සු ගානෙන් බෙදලා අපිට ඕන දින ගාන වෙනස් කරගන්නත් පුළුවන්. මේ ගානේ කියනවා මේ ගැටලුවේ කියනවා මිනිස්සු 6 දෙනෙක්ට දින 3යි යන්නේ ගොයන් කපන්න. හැබැයි මේ වැඩේ දින දෙකකදී කරගන්න ඕන නම් අපි දැන් මේ මුළු කාර්ය තමයි 6 වර 3 18. මේ මුළු කාර්ය කරන්න දැන් අපි කැමති දවස් දෙකෙන් කරගන්න 6 වර 3 එක බෙදන කාගෙන්ද දින ගාන දෙකේ. එන්නේ මොකද මිනිස්සු 9 දෙනයි. එහෙනම් මිනිස්සු කී දෙනෙක් යොදවන්න ඕනද ඔය වැඩේට? 9 දෙනෙක් යොදවන්නට ඕන. 27 වෙනි ගැටලුව. 1යට 2x එකතු කිරීම 1යට 4x සමාන ලකුණ 1යට 8 කියන එක.
පාදano සමීකරණයක පද වෙන් වෙන්නේ එකතු කිරීම, අඩු කිරීම, සමා ලකුණු වලින්. නෙමෙයි. කෝලයක් එකතු කිරීම, කෝණයක් අඩු කිරීම, කොටුවක් සමානයි සමතුලිත ත්‍රිකෝණාශ්‍රය. එතන මේ පද 1යි 2යි 3යි 4යි පද වෙන්වීම සිදු වෙන්නේ සමා ලකුණු, ඍණ ලකුණු, ධන ලකුණු. එතන ඒවත් පෙරදී එකතු කිරීම, අඩු කිරීම, සමා ලකුණු. අපි මේව කියනවා සෙපරේටර්ස් කියලාත් කියනවා. ඔපරේටර්ස් වගේම සෙපරේටර්ස් කියලාත් කියනවා. එකතු කිරීම, අඩු කිරීම, සමා ලකුණ. මේවෙන් පද වෙන් වෙනවා. ඊට මෙතන තනි පදයයි, මෙතන තනි පදයයි, මෙතන පදයයි මේ සමීකරණේ පද තුනයි. ඊළඟ සමීකරණයක් ලෙස සමා ලකුණේ දෙපැත්ත වෙන් වුණා වම් පැත්ත දකුණු පැත්ත කියලා වෙන් වෙනවා. වම් පැත්ත වෙනම සුළු කරලා දකුණු පැත්ත වෙනම සුළු කරලා ඉවර වෙලා තමයි අපි හරස් ගුණ කිරීම දේවල් කරන්නේ. රයිට් මේ ගාන හදන ගියාට පළවෙනිම කාරණේ වම් පැත්ත බැලුවොත් මේ ගාන මොකක්වත් කරන්න බෑ හරය සමාන වෙන්න ඕනේ. ඇයි? භාග එකතු කිරීමේ මූලධර්ම අපි කතා කරලා තිනවා හරය සමාන නොවි එකතු කරන්න බෑ. ඒකට හේතුව එකම ප්‍රමාණයෙන් එකතු කිරීම සිද්ධ වෙන සජාතීය පදන එකතු වෙන්නේ. හරය සමානයි කියන කියවෙන්නේ සජාතීය කියන එක ජාතිය කියන අදහසම තමයි. එකම ප්‍රමාණය එකම සයිස් එක කියන එක. එකම සයිස් එකේ කියන එක තමයි හරය එක සමානයෙන් කියවෙන්නේ බෙදෙන කොටස් ගන්න සමානයි සමාන කෑලි කියන එක. එතකොට එකතු කරන්න පුළුවන්. ඒතර මෙතන 2x මෙතන 4x වලට බැලුව ගමන් x තියෙනවා. ප්‍රශ්නයකට තියෙන 2 4 වුණා නම් හරි. එනවාට බොහොම සරල බුද්ධියෙන් තේරෙනවා මෙතන 4 කරගන්න මොකද කරන්න ඕනේ? දෙකෙන් ගුණ කරන්න ඕන. ලවයත් හරයත් යන දෙකම. ගණිතයේ තියෙන කතන්දරේ තමයි උඩ ගුණ කරලා යට වෙන මේකෙන් ගුණ කරන්න බෑ. ගුණ කරනවා නම් කරන දෙයක් සර්ව සාධාරණ උඩට කරන එක යට කරන්නත් ඕන. එහෙම නැත්නම් ගණිතේ සම්පූර්ණයෙන් වැරදි. ඒ සවුන් උඩ යට දෙකම දෙකෙන් ගුණ කරා මෙතන 2යි 2යි 4x වෙනවා. යට ඉලක්කම 4x හරය වෙනස් වෙන්නේ නැහැ. ලවයේ වාට වෙන මෙතන දෙවරක් එක දෙකක් එනවා. ඊට අමතර එකක් තියෙන 2 1 ඔක්කොම 3යි. 1ට 8යි. වම් පැත්ත සුළු කරලා ඉවරයි සම්පූර්ණයෙන් දකුණු පැත්තත් සුළු කරලා ඉවපු එකක් දීලා තියෙන්නේ. ඊට පස්සේ අපි කරන හරස් ගුණ කිරීම කරන සමා ලකුණ හරහා ගුණ කරන්න පුළුවන්. එතකොට ලැබෙන උත්තරය තමයි 8 ගුණ කිරීම 3 සමානයි 4x. එන x කියන කෙලින්ම 8 කියන එක 3ෙන් ගුණ කරලා බෙදන්න ඕන කීයද 4. 8 කියන එක 3ෙන් ගුණ කරලා බෙදන්න 4. 4 වරක් 1යි 4 වරක් 2යි. x සමානයි කීයද 6යි. x සමානයි කීයද 6යි. ඔය 27 වෙනි ගැටලුව. right. පැහැදිලිද ඒ ගණන් ටික? දාන මෙසේජ් එකක් යාළුවෝ ඉන්නන මතක් කරන්න දැන් ටක් ගාලා නිදිමත මේ අමතක වෙලා ඇති සමහරුන්ට මේ ක්ලාස් එක තියෙනවා ලින්ක් එක ෂෙයා කරලා කියන්නේ. ඇවිත් නැහැ සමහර. රයිට් තේරුණාද දරුවෝ? ටක් ගාලා මෙසේජ් එකක් දාන්න හැමෝම. ඔය කරපු ගණන් ටික තේරුණා නම් ඒ අතර අඩුපාඩුද සකස් කරගන්න ටක් ගාලා විනාඩියක් දෙන්න. රයිට් තේරෙලානේ? රෙඩි ඊළඟ කොටසට යන්. මම පොරොන්දු වෙච්ච හැමදේම ඔයාලා වෙනුවෙන් කරා. හොඳයි. දැන් මේ කරන්න මේ වැඩේ කිසිම එකක් අඩුවක් නැතුව කරා මේකෙන් ප්‍රයෝජනයක් කරගන්න මම දීපු ටියුට් එක මං කෝ ඉවර කරලා විභාගෙට මම මේ දැන් කරගෙන යන්නේ මේ වැඩේ. ඩෙෆිනිට්ලි මේකේ තියෙන ගණන් 100 සාකච්ඡා කරන දැන් යන්නේ ගැටලුවනේ. අද ගණන් 50ක් කොහොම හරි කරලා ඉවර කරනවා. ඊට පස්සේ මේකේ ව්‍යුහගත රචනා ටිකත් ඉවර කරලා දාන්නක් දාලා අනිවාර්යයෙන්ම කරපො ටික ඉවර කරනවා. හරි කිව්වා වගේම ඉවර කරන නිසා වචන දෙකක් නැහැ ඒකේ. කියන දේ කරනවා අනිවාර්යයෙන්ම. 28 වෙනි ප්‍රශ්නේ. 28 වෙනි ප්‍රශ්නේ දීයේදී දත්වනු x යගේ සොයන්න
26 වෙනි ප්‍රශ්නය දීයේදී දත් අණු x ගේ අගය සොයන්න. මෙන්න x වල අගය හොයන්න තියෙන එක මෙතන 55ක් දීලා තියෙනවා. ඔයාලට මතක් වෙනවා මේ පාදයට මේක සමානයි ත්‍රිකෝණයක. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන කිව්වම ඒ පාදයට සම්මුඛ කෝණය ඉස්සරහින් ඉන්න කෝණය මේ පාදයට සම්මුඛ කෝණය සමානයි. මේ පාදයට මේක සමානයි. සමාන පාදයට සම්මුඛ කෝණ සමානයි. නිසා 55 නම් මේකත් 50. නැවත මතක් කරනවා සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වේ. නම් 55යි 55 110යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර 180යි. 180න් ඔය අඩු කරනවා ඔය 110යි ඉතින් ලියන්න අංශක කීයද 70යි. අංශක කීයද 70යි. 29 වෙනි ප්‍රශ්නය. sorry. දර්ශකාකාරයෙන් දීලා තියෙනවා. 10 1.5 4 බිඳුව කියන බලය දර්ශකය 35.4ක් කියලා. අර අපි දෙකේ දෙවෙනි බලය 4යි කියන වගේ තුනේ දෙවෙනි බලය 9යි කියන වගේ සීන් එකක් තමයි. 10 මෙන්න මේ බලය මේකට සමාන. දැන් මේක ලඝු කරන්න log පාදයේ 10 නම් ලඝු වල පාදයක් 10. ලඝු 10 පාදයට 35.4 35.4 සමානයි 1.549 බිඳුව 30 අරය 7ක් වන වෘතයකින් අංශක 90 කේන්ද්‍රික ඛණ්ඩයක් කපා ඉවත් කළ විට ඉතිරි කොටසේ ඡාපදික. ඒතර ඒකේ තේරුම අංශක 90 කෑල්ලක් කපලා අයින් කරගෙන මෙන්න මේ වෘතයක් තියෙනවා. වෘතය මෙහෙම අපි බෙදුවොත් කෑලි 4කට අංශක 90 කෑල්ලක් කපලා ඉවත් කරාම ඡාය වගේ 4න් පංගුවක් විතරක් නේ 4න් පංගු 3ක් ඉතිරි. ඉතිරිෙන්නේ මෙන්න මෙහෙම කෑල්ලක්. අරය 7 සෙන්ටිමීටරේ මෙන්න මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක් ඉතිරි වෙනවා. ඉතිරි කොටසේ ඡාපදික අපෙන් අහන්නේ. සමස්ත වෘතය 2πr එකෙන් 4න් 3යි. එහෙනම් මේ ඡාපදික විතරයි මට අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ ඡාපදික විතරයි මට අවශ්‍ය වෙන්නේ. එහෙනම් ඡාපදික වෘතයෙන් 4න් පංගු 3ක්. 1 2 3 4න් 3ක් වරක් 2π r ට 7යි. 2π r දෙවරක් 1යි 4ට දෙවරක් 2යි කැපෙනවා. දෙවරක් 1යි 12 22ට 11යි. 7 වරක් 1යි 7 වරක් 1යි. 3 වරක් 11 33යි. ඡාපදික සෙන්ටිමීටර් 33යි. ඡාපදික 33යි. 31 කියන ගැටලුව. වාට නැවත ජ්‍යාමිති ගැටලුවකට අපිට ඇවිත් තියෙනවා. ජ්‍යාමිති ගැටලුව. මොකක්ද තියෙන්නේ බලන්න. මෙන්න මේ ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවා. මේක මෙහෙම ලම්බකයි මෙතන අංශක 90යි මේ කෝණ මෙතන x මේ කෝණය අංශක 50යි. මෙතන අනුන මේ පැත්තත් 90යි සරල රේඛාවක් මත පිටිබද්ධ කෝණ 90යි 50යි නම් මේක 40යි. 180ක් වෙන්න. තා බලමු. අපිට කියන පායකේ තව දෙයක් AB AC සමානයි. කවුද AB කියන්නේ? මෙන්න මේ AB පාදයයි AC පාදයයි සමානයි. සමාන පාදවල සම්මුඛ කෝණ ඉස්සරහා ඉන්න කෝණ මෙන්න මේක 50යි. එහෙනම් මේකත් 50යි. ඒක 50 නම් මේක 90 නම් මේකත් 40යි. මෙන්න මේ කෑල්ලත් 40යි. එතකොට පැහැදිලිව පේනෝනේ. අහන ප්‍රශ්නේ BAX. කවුද BAX කියන්නේ? BAX කලින් මොහෙල ඉවරයි. අංශක 40යි. 32 වෙනි ගැටලුව මිනිත්තුව ලීටර 50ක් 1 මිනිත් එක මිනිත්තුවකදී ලීටර 50ක ශීඝ්‍රතාවයකින් ජලය ගලා යන නලයකින් ලීටර 500ක ධාරිතාවක ටැංකියක හරියඩක් ටැංකියක හරියඩක් කියන මහත්යෝ ලීටර් 250යි පිරෙන්නේ. කොච්චර මිනිත්තු ගාණක් යනවද? ලීටර 50ක් පිරෙන මිනිත්තුවයි හිතින් හදන්න පුළුවන්. ලීටර 100ක් පිරෙන මිනිත්තු 2යි 150කට 3යි 200කට 4යි 250ට 5යි 5 ගුණයයි මිනිත්තු 5යි. ඔක ගානේ වරදින්නේ සමස්ත 500 නෙවෙයි ඇති ධාරිතාවයෙන් හරියඩක්
භාගය පුරවන්නේ ගණන් කියවන්නේ නැතුව වල වරද්දගෙන ඇති. ඊළඟට 2y සමානයි 6x අඩු කිරීම 3 කියන සමීකරණය මගින් නිරූපිත සරල රේඛාවේ අන්තක්ඛණ්ඩයේ සහ අනුක්‍රමණය. සරල රේඛාවේ සමීකරණ අපි දැනට ලියන සම්මත විදිය දැනට ලියන විදිය y සමාන mx ධන c. උසස් පෙළට ආවම ගණිතාංශයේ හදාරන දවසක දරුවෙක් හිටියොත් ඔයාට ඉගෙන ගන්න හම්බ වෙන y සමාන mx ධන c කියන්නේ සරල රේඛාවේ සමීකරණ එක විදියක් විතරයි. අපි කරන්නේ සරල රේඛාවේ සමීකරණ කියලා දෙපළ ආකෘති හතරක්. සරල රේඛාව කියලා වෙනමම යුනිට් එකක් වෙන අධ්‍යයනය කරන්න අපි. ඒ තරම් සරල රේඛාවෙන් ඉගෙන ගන්න දේවල් තියෙද කියලා ඉස්සර මටත් ප්‍රශ්නයක් තිබුණා. ඇවිල්ලා සර් කියනකොට සරල රේඛාව කියලා පාඩමක නමක් කියනවා මම කල්පනා මූට පිස්සුද මට පිස්සුද කියන තත්ත්වයක් එන. ඒ කියන්නේ අපි අහලා නැහැ සරල රේඛාව කියලා පාඩමක් තියෙන වෘත්තය කියලා තා පාඩමක්. වෘත්තය කියලා පාඩමක් අපි අහලා නැහැ. වෘත්තයේ තියෙන 6 වසරේ පොතේ පළවෙනි. ඒක කියන්නේ කේන්ද්‍රය අරය ගැන. මම කල්පනා මේක මොන මගුල් නැහැ. එන කතන්දර ගොඩක්. මේ අපි ඉගෙන ගන්න සියලුම ජ්‍යාමිතික කරුණු රේඛා සහ වෘත්තත් එක්ක තියෙන. ඒ කරුණු ගැන තව ඊට එහා මට්ටමින් අධ්‍යයනය කිරීම තමයි උසස් පෙළ අපි පියෝ වලදී කරන්නේ. ඒව ඉගෙන ගන්න ඕන දරුවෝ පියෝ මැස් පන්තියට ආපු දවසක කියලා දෙන්න. හරි? y සමාන mx ධන c. y සමාන mx ධන c වලට පරිවර්තනය කරගත යුතුයි මේක. මේක y කියන එක එක වෙන්න එපා. මෙතන දෙකක් තියෙනවා. y සමාන mx ධන c කියන මේ ස්ට්‍රක්චර් එකට අපි ප්‍රකාශ කරගත්තොත් මෙන්න මේ ස්ට්‍රක්චර් එකට ඔයා ලියාගත්තොත් මේ ස්ට්‍රක්චර් එකේදී x ළඟ තියෙන මේ සංගුණකයෙන් කියවෙන්නේ m ගෙන් කියවෙන්නේ අනුක්‍රමණය. අනුක්‍රමණය කියන එකේ තේරුම අනුක්‍රමණය කියන එකේ තේරුම වෙන්නේ සියම් සරල රේඛාවක් x අක්ෂයේ ධන දිශාව සමග වමට හදන කෝණය කියන අදහස් කරගන්න. ඒකත් නිවැරදිම අර්ථකථනය අපි සාපේල ලබා දෙන්නේ නැහැ. මේක නිවැරදි අර්ථකථනය ගත්තොත් අනුක්‍රමණය කියලා කියන්නේ සියම් සරල රේඛාවක් x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව හදන මෙන්න මේ කෝණේ tan අගය කියලා කියන්නේ. අන්නේ tan කෑල්ල හලාලා අපි කියනවා අනුක්‍රමණය කියන්නේ පුතේ x අක්ෂයේ ධන දිශාව සමග වමට හදන කෝණේ යම් මිනුමක් කියලා අපි කියනවා. ඒ හැර tan කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ සාපේලදී. උසස් පෙළට මේක කෙලින්ම කෙල මොලෙන් පාවිච්චි කරන එක එහෙම තමයි. හරි? එතකොට mx ධන c කියන්නේ මොකක්ද? අපි ඒත් කතා කරා C කියන අන්තක්ඛණ්ඩය අන්තක්ඛණ්ඩය කියන අපි දැනට කිසියම් රේඛාවක් ගොස් y අක්ෂයේ ඡේදනය කරන තැන ඛණ්ඩාංකයේ y අගය ඡේදනය කරන ලක්ෂයකට අදාළ ඛණ්ඩාංකයක් දෙන බිඳුවේ දෙක නම් බිඳුවේ දෙකක් උඩින් නම් y කැපෙන තැන y අගය 2යි c කියන්නේ 2යි. අන්න ඒ වගේ අන්තක්ඛණ්ඩය කියලා. හැබැයි තව ඒ වලදී නැවත ඉගෙන ගන්නවා අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ y මත අන්තක්ඛණ්ඩය කියලා වෙනම එකක් තියෙනවා. x කැපෙන එකට අපි කියන්නේ x මත මම මේ කියන්නේ නිසා තාමත් නිවැරදිව ඒව ඉගෙන ගන්න හම්බෙනවා. අන්තක්ඛණ්ඩය කිව්වට y මත අන්තක්ඛණ්ඩ ගැන විතරයි අපි මෙතෙන්දි කතා කරන්නේ. y කැපෙන තැන විතරයි. දැන් මේක ඒ තත්ත්වයටපත් කරන්නේ කොහොමද? මේ y සමාන mx කරන මේක දෙකෙන් බෙදන්න ඕන. දැන් මේ සමීකරණයක්නේ. සියලු පද දෙකෙන් බෙදෙන්නට ඕන. දෙකට දෙක කැපෙන y සමාන වෙනවා. දෙවරක් ඈ දෙවරක් 3යි. 3x ඍණ 3 බෙදීම 2යි ප්‍රශ්නයක් නැහැ. දැන් ඔයාලට මේක ගැන අහුවොත් දැන් අපෙන් අහන්නේ මේකේ අනුක්‍රමණය සාන්තක්ඛණ්ඩය අනුක්‍රමණය m x ළඟ තියෙන ඉලක්කම 3යි c ඊට වෙනම තියෙන ඉලක්කම ඍණ 3 බෙදීම 2යි. අනුක්‍රමණය සාන්තක්ඛණ්ඩය ඔය. ඒ පැත්තේ අවසාන ගැටලුව 34 මෙතන පොඩි අර හදමු 34 චූටි ගැටලුවක්. 34 වෙනි ප්‍රශ්නේ ගත්තොත් පහ බෙදීම 6යි x1 අඩු කිරීම 1ට 2x1. මොකද මේ තියෙන්නේ වීජීය භාගයක්. වීජීය භාග කියද්දී අපි කලින් කතා කර විදියටමයි මොන වේවා භාග වේවා හරය සමාන නැතුව ඇහි පෙනුමට ඇහැට පේන විදියට විසිබිලිටි එක අනුව මේ හරයට එකම පෙනුම නැහැ. 6 නැහැ මෙතන. එහෙනම් 2 6 කරන්නේ කොහොමද? 3ෙන් ගුණ කරන්න ඕන. එතකොට හරය ලවේ දෙකම ගුණ කරන්න ඕන. පොදු හරය 6යි 5න් අඩු කරාම 3ක් 2යි. 2 බෙදීම 6යි. තා චූටි දෙයක්. උඩ යට දෙකම පොදු සාධක සහිතයි. මේ දෙන්නම බෙදෙන බව පෙනිපෙනි මෙහෙම යන්න බෑ. මේ දෙන්න තව දෙයක් කළ හැකියි. ඔයත් දෙකෙන් බෙදෙන දෙවරක් 1යි. මාත් දෙකෙන් බෙදෙන දෙවරක් 3යි. අවසන් පිළිතුරක් වෙන්නේ නැහැ පුතේ. සුළු කරන්න ඕන. ඔන්න දැන් අන්තිම පිළිතුර උඩට 1යි යටට 3x වෙනවා. 2 බෙදීම 6x කියන එක මග උත්තරයක්.
තව කරන්න දේවල් තියෙනවා නම් ඒක අවසන් උත්තරයක් වෙන්නේ නැහැ. සුරු කරලා කරන දෙයක් නැති වෙන්න තරමට නන්නත්තර කරපු උත්තරේ තමයි අවසන් පිළිතුර වෙන්නේ. ඒ නිසා තමයි මේක සුරු කළ අපි අවසාන පිළිතුරක් කරා ගෙනියන්නට ඕනේ. 34 වෙනි ගාන සහ පිටු අංක 5 වැඩ අවසానයි. දාන්න මැසේජ් එකක් තේරුණාද නැද්ද කියලා ටක් ගාලා. කොහොම හරි ප්‍රශ්න 50ක් උඩ දාගන්න ඕන මට. තව දෙයක් දැන් ඔයාලගේ පොත්පත් බලන්න මම එන්නෙත් නැහැ ගෙදරට එන්නේ අපි බොහොම ටික දවසක් හදිස්සියේ ෆිසිකලි හම්බෙවි. අපේ ෆිසිකල් හම්බෙන දරුවට මම මේ කියන්නේ. එතකොට තේරුම් අරගන්න මොලේ කල්පනා කරන අද කීයද? ජනවාරි මාසේ අග දවසක්. තව දවසකින් මේකේ තව බොහොම සති දෙකක් ඇතුළත තියෙන නිසා මේ මොහොතේ සියලු දේ කැප කරලා කැපවීමෙන් වැඩ කරන මේ ඔයාලා වෙනුවෙන් අපි මේ අපිත් වැඩ තියාගෙන ඉති මරාගෙන උසස් පෙළ පන්ති කරන ASCIIත් ඔයාලා වෙනුවෙන් මේ දෙයක් කරන්න කැපවීම කියන එක පුරුදු කරන්න. මොකද ඔය එතනින් එහාට සාමාන්‍ය පෙළෙන් පස්සේ ඔයාලා මේක අතෑරලා දාලා කරොත් එතනින් එහාට සම්පූර්ණ අවුල් වෙන නිසා දැන් මේ කාලේ තාම තුමනයි වැඩ කරන්න. ඔය තියෙන පුංචි වෙලා වුණත් අපරාධ මේක නැවත කරන්න කරපු දේ බලන් හිටියේ කියලා පුදු වෙන්නේ ගණිතයේ විශේෂයෙන් බලන් හිට පුළුවන් වෙන්නේ මේ උදව් අරගෙන YouTube එකේ දාන රෙකෝඩින් එක බලලා ලින්ක් එක දිගේ මේක නැවත අධ්‍යයනය කරන්න කරුණාකර කරන්න. නිකන් ලැබෙන දෙමළ පත්තරේත් වටින්නේ නැහැ කියන තැන නෙවෙයි මම ඉන්නේ. මේකෙන් ප්‍රයෝජනයක් ගන්න හැම කෙනෙක්ම විශේෂ වැදගත් ගණන් ටිකක් සාකච්ඡා කරන්නේ. හරිද? ඒ නිසා මේක විභාගයේ මෙවැනි ගණන් ගොඩක් වාට හම්බ වෙනවා. හරිද? ඒ නිසා ප්‍රයෝජනයක් ගන්න නිදහසේ වැඩ කරන්න සහ කැපවීමෙන් වැඩ කරන්න. හරිද? නැත්නම් ඔයාලා මේක දිහා බලාගෙන නිකන් ඉන්න පුළුවන් සමහර විට. එහෙම ඉන්න කියන එක නෙවෙයි කියන්නේ එතනින් එහාට තේරුමක් නැහැ එහෙම ඉන්නේ කරන කෙනෙක් නේද? දැන් ඊළඟ ගැටලුව 34 වෙනි ප්‍රශ්නේ 35 වෙනි ගැටලුව 35. ඔන්න බලන්න 35 වෙනි 35. කියන ඔයාලට මේ අපි කරන කැපකිරීම කරන්න පුළුවන්ද කියලා හොයලා බලන්න. අපි දැන් පළවෙනිවෙන් දේවල් කරනවා. මෙන්න බබා වෙලා තියෙන දේ ඔන්නෝම AB CD කියලා සමාන්තර ආශ්‍රයක් තියෙන මෙන්න මේ දුර 11 සෙන්ටිමීටර කියලා තියෙනවා. ABCD සමාන්තර ආශ්‍රයේ DB දිගගෙන මෙන්න මේ විකර්ණයේ දිග තියෙන DB දිග 10 සෙන්ටිමීටර. ඊළඟ තියෙන දත්තයක් සමාන්තර ආශ්‍රයේ ලක්ෂණ චුට්ටක් මතක් කරොත් සමාන්තර ආශ්‍රය කියන්නේ ත්‍රිකෝණාශ්‍රයක් ඇල කරහා ලැබෙන පිළිතුරක් වගේමයි ඒ හැඩේමයි සමාන්තර ආශ්‍රය කියන්නේ ත්‍රිකෝණාශ්‍රය ඇල කරලා තියෙන්නේ. සමාන්තර ආශ්‍රයේ පළල ලක්ෂණය තමයි සමාන්තර පාද තියෙන. නැත්නම් සම්මුඛ පාද යුගල වශයෙන් සමාන්තරයි. සම්මුඛ පාද කියන්නේ එකිනෙකට හමු නොවන පාද. AB කියන එක සමාන්තරයි CD යුගල වශයෙන්. ඒ වගේම තමයි AD කියන එක වෙන මේ දිග සමාන්තරයි BC කියන එක. පළවෙනි දේ තමයි පාද සමාන්තර වීම. දෙවෙනි එක තමයි සම්මුඛ පාද සමාන වීම. AB දිග මෙන්න මේ දිගට සමානයි. ඒ වගේම AD දිගයි BC දිගත් සමානයි. AD දිගයි BC දිගත් සමානයි. ඊළඟට සම්මුඛ වචනෙන් තියෙන මෙන්න මේ කෝණ සම්මුඛ කෝණ සමානයි. මේකට මේක සමානයි. මේකට මේ දෙක සමානයි. මේ කෝණ A කෝණේ සමාන වෙනවා C කෝණයට මේකේ හැටියට D කෝණේ සමාන වෙනවා B කෝණේ කියන එකට. සම්මුඛ පාද සමාන්තරයි සම්මුඛ පාද සමානයි සම්මුඛ කෝණ සමානයි. ඔන්න ඊළඟ කාරණා වැදගත්. ශීර්ෂ දෙකක් සම්මුඛ ශීර්ෂ දෙකක් යා කියලා ලැබෙන රේඛාට අපගෙන විකර්ණයක්. සම්මුඛ ශීර්ෂ දෙකක් යා කියලා ලැබෙන රේඛා විකර්ණයක්. එවැනි විකර්ණ දෙකක් තියෙන මේකේ. විකර්ණයේ සතු ලක්ෂණ තමයි විකර්ණ දෙක හරියට මේ හතරමං හන්දිය හම්බෙනවා. සමාන්තර ආශ්‍රයේ විකර්ණ දෙක හම්බුනාම කෑලි දෙකට කැඩෙනවා. මේ කෑලි සමානයි. අපි කියන විකර්ණ සමච්ඡේදනය වේ. විකර්ණ සමච්ඡේද මේ දුර වේ සමාන. දෙක මේ ගානට දෙක ඕන දත්තේ මොකක්ද?
විකර්ණයක් දිගේ කතුරක් අරගෙන මේක කැපුවොත් වෙන් වෙනවා ත්‍රිකෝණ දෙකකට. විකර්ණයක් දිගව කැපුවොත් මේක වෙන් වෙන ත්‍රිකෝණ දෙකකට. හරියටම මේ ත්‍රිකෝණයේ වර්ගඵලයත් මේ ත්‍රිකෝණයේ වර්ගඵලයත් කිසි වෙනසක් නැහැ. අපි කියන විකර්ණයක් දිගේ කැපුවොත් වර්ගඵලයේ සමානව දෙකට වෙන් වේ. වර්ගඵලයේ සමච්ඡේදනය වේ. එහෙනම් තියරි එක පැහැදිලි. මෙන්න මේ විකර්ණ දිගේ කැපුවෙන් පස්සේ ලැබෙන්නේ මෙන්න මේ ත්‍රිකෝණ කෑල්ල. ඒ ත්‍රිකෝණ කෑල්ලේ වර්ගඵලය මතයි මේ ත්‍රිකෝණ කෑල්ලේ වර්ගඵලය. එන මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය anu මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය මෙන් දෙගුණයක්. එන අහන ප්‍රශ්නේ තමයි සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමාන්තරාශ්‍රයේ වර්ගඵලයේ සමානයි ත්‍රිකෝණයේ වර්ගඵලය වගේ දෙගුණයක්. ත්‍රිකෝණයේ වර්ගඵලය වගේ දෙගුණයක්. ත්‍රිකෝණයේ වර්ගඵලය වගේ දෙගුණයක්. ත්‍රිකෝණයේ වර්ගඵලය වුණ කොහොමද? භාගයේ වරක් දෙකෙන් එක වරක් ආධාරක පාදය ලම්බ උස කියන වෙන මේ ශීර්ෂයේ සිට ඊට සම්මුඛ පාදයටදී මේ ලම්බකයට අපි කියන ලම්බ උස උච්චය කියලා. ඒ ලම්බ උස කියලා හිට ගන්න පාදයට අපි කියනවා සම්මුඛ ආධාරක පාද කියලා. එහෙනම් දෙකෙන් එක වරක් ආධාරකයේ 10යි ලම්බ කුස 11යි ඒ වගේ දෙකයි. දෙකට දෙක කැපෙලා ගියාම 110ක් වර්ග සෙන්ටිමීටර කවුද? සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය. 6 වෙනි ගැටලු මේ සියලු කාරණා ජ්‍යාමිතික සියලු දේ පැහැදිලි කරනවා. 36 වෙනි ගාන ගත්තොත් 18x වර්ගය අඩු කිරීමට මේකට අපි කියන්නේ සාධක හොයන ගැටලුවක් ගාන මොන විදිහට දුන්නත් පළවෙනි පියවර මේ දෙකට පොදු සාධක තියද මේ දෙන්නගේ පොදු සාධකය ඔබට පේන මේ දෙන්නම දෙකේ ගුණාකාර දෙකක් ඉවතට ගන්න. පොදු සාධක ඉවතරගෙන පොදු සාධකයේ මේ පද වෙන වෙනම බෙදන්න 18 දෙකට බෙදෙන 9යි x වර්ග 8 දෙකට බෙදෙන 4යි. එතනින් එහාට ඉරි දෙකක් ගන්න බෑ. ඇයි ඒ? ඇතුලේ ඔබට පේන ටිකක් දැකලා පුරුදු චරිතයක්. අපේ තියෙන වර්ග දෙහිකාන්තරයේ සාධක. වර්ග දෙහිකාන්තරය කියලා කියන්නේ කිසියම් පදයක් මොකක් හෝ සංකේතයෙන් ත්‍රිකෝණයක් කියලා අපිට අදාළ වෙන්නේ මේක කොටුවක්ද කෝණයක්ද බෝලයක්ද මොකක්ද මොකක් හරි පද දෙකක වර්ග දෙකක් පූර්ණ වර්ග දෙකක් අඩු කිරීමක් ලෙස පැවතීම වර්ග දෙහිකාන්තරය. සේ වර්ග දෙහිකාන්තරයේ පැමිණියොත් සාධක එකක් ත්‍රිකෝණේරණ කොටුව දෙවෙනි එක ත්‍රිකෝණයේ දන කොටුව ලෙස ලියන. ඒ සංකේත භාවය සිදු මෙතන තියෙන්නේ කාගේ වර්ගද මේ 9 කියන 3 වර්ගය න 3x ගේ වර්ගෙ මේදී 3x කියන එක දෙවෙනි බලය මේක කොටු වරහණක් කර 4 කියන එක බඳුරන කෙනෙක් දෙකේ දෙවෙනි බලය අඳුරගන්න. දැන් මේක තමයි ත්‍රිකෝණයේ 3x කියන මේක තමයි කොටුව දෙක කියන්නේ. එන බොහොම පැහැදිලි දෙක වරහන් ත්‍රිකෝණය ඍණ කොටුව වරක් ත්‍රිකෝණය ධන කොටුව. එහෙනම් ඔන්න සාධක 36 සාධක 36 වෙනි ගැටලුවේ සාධක 3x දෙක වරක් 3x ධන දෙක මේක තමයි સિદ્ધාන්තය. වර්ග දෙකාන්තරයේ මූලතරමේ මේ තියෙන බොහොම සරලයි. 37 වෙනි ගැටලුව 37 වෙනි ගැටලුව ගත්තොත් මෙන්න මෙහෙම එකක් තියෙන 37 වෙනි ගැටලුව මොකක්ද කියන්නේ? රුවන්වැලි රුපියල් 10000ක මුදලක් 105ක සුළු පොලියට ණයට ලබා ගත්තා. 105ක සුළු පොලිය. පොලි වර්ග තියෙන මොනවායි සුළු පොලිය, වැල් පොලිය, හීනවන ශේෂ ක්‍රමය. පොලිය ගණන කිරීමේ ක්‍රම තුනක් තියෙනවා. සුළු පොලිය කියලා කියන්නේ සාමාන්‍ය අපි නිකන් එදිනෙදා කරන ගණතුණු වගේ දේවල් තමයි සුළු පොලියදී එහෙම කිව්වොත් වැරදි. සුළු පොලිය කියන්නේ පොලිය වෙනස් වෙන්නේ නැහැ කාලෙත් එක්ක. පොලිය අනුපාතකේ නියතව පවතින පොලිය මුද්‍ර නියතව පවතින සරල ගත්තොත් ණය මුදලත් නියතව පවතින අපි රුපියල් 1000ක් ණයට අරගෙන මාසෙට 100 ගාණ කිව්වොත් හැමදාම 100 ගාණ ගෙවන්න පුළුවන් රුපියලක්වත් මුදලින් අඩු වෙන්නේ නැහැ. සතෙත් එහෙමමයි. වැල් පොලිය කියලා කියන අදහස් කර අපි රුපියල් 1000ක් අරන් 100යි නම් පොලිය මාසෙකට ඊළඟ මාස ගෙවීම කරේ නැති වුණොත් 1800 එකතු කළා ණය මුදල 1000 නෙවෙයි 1100 කියලා හිතලා තමයි පොලියයි. එතකොට පොලියෙන් එන්න මොකද වෙන්නේ වෙනස් වෙනවා. ණය මුදල වෙනස් වෙනවා නිසා පොලිය වෙනස් වෙනවා. ඒකට කියන වැල් පොලිය කියලා. පොලියත් එකතු වෙවි යන්නේ. හීනනුශේෂ ක්‍රමය කියලා කියන්නේ අපි රුපියල් මුදලක් ගෙවනකොට වාරික වශයෙන් ගෙවනකොට ඒ වාරිකේ ඇතුළත් වෙන පොලියයි මුදලයි දෙකම කියන එක අපි ගෙවන ණය මුදලෙන් කොටසක් පොලියට කැපෙන අතර තව කොටසක් මුදලින් අඩු වෙවි යනවා. අන්නේ ගෙවල ඉතුරු වෙන ගෙවීමට ඉතුරු වෙන ඉදිරියට ගෙවන්න තියෙන ඉතුරු ටිකට තමයි පොලිය අය කරන්නේ. ඒ ක්‍රමයට තමයි බඩු ගන්නෙ, ණය ගන්නෙ, බැංක් ලෝන්ස් දෙන්නේ, වාහන ලීසින් දෙන්නේ. ඔය ගොඩාක් වැඩ සිද්ධ වෙන්නේ දිනදා කටයුතු වලදී හීනනුශේෂ ක්‍රමයට තමයි. ගොඩ වෙලාවට. ඒ නිසා ඒක ටිකක් ප්‍රකට ක්‍රමයක් සහ හොඳ ක්‍රමයක්. දෙපැත්තටම ලොකු අවුලක් ලොකුවට නැහැ. හැබැයි දැනගින්නකොට අපිට අවුල් කරන්නත් බෑ. ඒක තමයි මේ පොතේ පතේ මේවා තියෙන නිකන් ජෝතිර නෙවෙයි. මේවෙන් අපිට ජීවිතේට ගොඩක් වටිනාකම් තියෙනවා.
37 වෙනි ගානට අපි යනවා දැන් ආයි. 105ක සුළු පොලියක් කියන එක මොකද්ද? ණයට ලබාගත් අය. ඇය වසර දෙකක් අවසානයේදී ණය නිදහස් වී වසර දෙකක් මේකේ තියෙන්නේ 105ක සුළු පොලියට ණයට ගත්තා. කවුද? වසරකට කියලා මේක නෑ. හැබැයි වසරකට කියලා ගන්න වෙනවා. ඒතර අහන්නේ ගෙවිය යුතු මුළු මුදලනේ. ණය නිදහස් වෙන ගෙවන්න ඕන මුළු මුදල හැදෙන්නේ පැහැදිලි ණය මුදලයි. ණය මුදලයි ඊට පොලියයිනේ. ණය මුදලයි ඊට පොලිය කියන එකයි තමයි ඒක. ණය මුදල කියන්නේ මෙයා ණයට ගත්ත ගාන පැහැදිලිව රුපියල් 10000 ණයට ගන්න. ඒක හරියනේ. ඒක ගේමක් නෑ. ඒකට පොලිය මෙන්න මෙහෙම ඇය කරන්නේ ඔබ ගන්න ණය මුදල සමාන පංගු 100කට බෙදා ඔයා ගන්න ණය මුදල සමාන කෑලි 100කට බෙදලා ඒ වගේ පහක් මට පොලිය දෙන්නනේ අවුරුද්දට 105යි. ඒ වගේ 105ක පොලියක් දෙන්නේ. ඒ වගේ අවුරුදු කීයක්ද? වසර දෙකක. දෙකෙන් ඕන. එහෙනම් මෙයාට අය වෙන පොලිය වෙන්නේ ඔන්න ඔය ටික 100යි 100 පහක් 500යි 500 දෙකක් 1000යි රුපියල් 10000යි ණයට ගත්තේ අවුරුදු දෙකකදී පොලිය 1000ක් වෙලා ගෙවන මුළු මුදල 11000ක් බවට පරිවර්තනය වෙලා 11000 බවට පරිවර්තනය වෙලා 38 වෙනි ගැටලුව බබා. ඔන්න නැවත ජ්‍යාමිති ගැටලුවක් අපිට තියෙනවා. කෙටි වේවරේ ජ්‍යාමිති ගැටලුවක් තියෙනවා. ABC කියන ත්‍රිකෝණයක් තියෙනවා. මෙන්න මේක සමාන්තරයි මේක සමාන්තර අපි කතා කරලා තියෙනවා. මේ පාදර මේ පාදේ සමාන වෙනවා. මේක x කියන එක මධ්‍ය ලක්ෂයේ බවට පරිවර්තනය වෙනවා. AB කියන පාදේ මධ්‍ය ලක්ෂ x කියලා කියවෙනවා. මධ්‍ය ලක්ෂයක් ගැන කියවෙනකොට මතක් වෙන ප්‍රමේය මධ්‍ය ලක්ෂ ප්‍රමේය තමයි. අපි බලමු මේ ත්‍රිකෝණයේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය පිළිපදින එක්කෙනෙක්ද කියලා. මධ්‍ය ලක්ෂ ප්‍රමේය අපි මොකද කතා කරන්නේ? ඕනම ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂය ඉතින් මේක ABC ත්‍රිකෝණය ඊයේත් මතක් කරා අදත් මතක් කරනවා. ඕනම ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂය මේ පාදයේ මැද D මේ පාදයේ මැද E මධ්‍ය ලක්ෂ දෙක යාකන රේඛාව තුන්වෙනි පාදයට සමාන්තරයි DE කියන එක සමාන්තරයි BC වෙන එක මැනලා බැලුවොත් ඇත්තටම සිද්ධ. ඒ වගේම මේ DE කියන දිග හරියටම භාගයක් ඒවත් දිගින් කොටහක් ඒ BC පාදයෙන් හරියටම භාගයක් වෙනවා. ඒ කියන්නේ මේ දිග 10ක් නම් මේක 5ක් වෙනවම දෙක වළක්වන්න සක්කර කේන්දරයේ පුදා වයිමටවත් බෑ. දැන් වැඩේ තියෙන්නේ මේකේ විලෝමය කියලා එකක් තියෙනවා. මධ්‍යලක්ෂ විලෝමය. මධ්‍යලක්ෂ විලෝමය කියන්නේ මෙන්න මෙහෙම එකක්. ත්‍රිකෝණයක ඕනම ත්‍රිකෝණයක ABC ත්‍රිකෝණේ මැදක් අපි දන්නවා. අපි මේ D මැදක් කියනවා. ඕනම ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂයක සිට තවත් පාදයකට සමාන්තර වදින ලබන රේඛාව ගමන් කරන්නේ ඊට ඇඳපු මෙන්න මේ රේඛාවෙන් මොකද මෙයා දෙකට කැඩෙන්නේ සමච්ඡේදනය වෙන මධ්‍ය ලක්ෂයට යාවෙන්නේ මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තර යාගෙන රේඛාව මගින් තුන්වෙනි පාදය සමච්ඡේදනය වෙනවා. ඒතර ඒක වෙනවා. එනවාට පේන මෙන්න මේකත් එහෙම කියන්නේ මේක මධ්‍ය ලක්ෂයක් සමාන්තර රේඛාවක් කියන අනිවාර්යෙන් මේක දෙකට කැඩෙනවා. ඒක තේරුම මෙන්න මේ ත්‍රිකෝණය මොකද වෙන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේයට පිළිපදිනවා. මධ්‍ය ලක්ෂ පිළිපදිනවා නම් ඕක 16 නම් මේක සෙන්ටිමීටර 8ක් වෙනවා. ඒක 8ක් වෙනකට අපෙන් අහන ප්‍රශ්නේ මොකක්ද? අපෙන් අහන්නේ BXY ත්‍රිකෝණයේ පරිමිත. අපිට මේ තව දත්ත තියෙනවා. AB BC 10යි. AB කියන්නේ මෙන්න මේ දිග 10 නම් මේක 5යි. BC දිග 10 නම් මේකත් 5යි. එහෙනම් මේකත් 5යි සෙන්ටිමීටර. මේකත් 5යි සෙන්ටිමීටර. අපෙන් අහන්නේ BXY කියන ත්‍රිකෝණය ගැන. BXY ත්‍රිකෝණය ගැන කතා කරොත් BXY ත්‍රිකෝණය මේක 5යි මේක 5යි 10යි 18යි සෙන්ටිමීටර. සෙන්ටිමීටර 18ක් පරිමිතිය. 5යි 5යි 18යි 18යි පරිමිතිය 18ක් එනවා. 38 වෙනි ගැටලුවේ. ඔබ බලන්න ටික තේරුණාද? මේම වැඩේ නැගලා යන්න කමෙන්ට් එක වැදගත්. ඊළඟට තමයි ගෲප් එකට ඊයේතර එක දරුවෙක් විතර ඔයාලා ඒ පැත්ත පොඩ දියුණු කරගන්න. ඒක හොඳ නැහැ. ඒ කියන්නේ හොඳ නැහැ කියලා කියන්නේ මට මුකුත් නෙමෙයි.
එතකොට ඔයාලා වෙන්නේ මට දෙයක් කිරීම පිළිබඳ තියෙන රුචිකත්වයේ කැමැත්ත ආසාව කියන එක වැඩි වෙන අඩු වෙන්නේ නැහැ. ඇයි ඒ? කරන ඔයාලා ගැන හිතලා මම මේ කරන දෙයට මට මුකුත් කියලා කියව ගන්න නෙවෙයි. සැබෑවටම මට දැනෙන හැඟීම ඒ වගේ මේ කරපු දේවල් තේරුණාද නැද්ද කියන විශේෂයෙන් මේක තමයි වැදගත් දේ. මේකේ වාට තේරුණාද නැද්ද කියන ඒ කාරණේ අනිවාර්යෙන් ෆීඩ්බැක් එකක් දෙන්න මැසේජ් එකක් දාලා අන්තිම. හරි වටිනවා. ඒක ඇතුලේ තව අඩුපාඩු තියෙනවා. ඊට පස්සේ මේකේ තේරෙන තැන් තියෙනවා නම් තව අලුත් දෙයක් අහගන්න තියෙනවා. තව තියෙන උපරිම දවස් 14ක් 15ක චූටි කාලයක්. ඒ නිසා බුද්ධිමත් මේ දේවල් කරන්න. හරිද? එකත් මතක් කරන ආදරෙන් දැනට දේවල් තියෙන අහන වගේ මේකත් කියන්න. right 39 වෙනි ගැටලුවටම යනවා. රෙකෝඩින් එක ආයෙසරයක් අනිවාර්යෙන් බලලා මොකද්ද? වැරදි අඩුපාඩු තියෙනම් නැවත නිවැරදි කරගන්න. 39 වෙනි ගැටලුව පහත දත්ත සමූහයේ පළමු චතුරාර්ථකය සොයන්න. චතුරාර්ථක කියන්නේ මොනවද? චතු කියන්නේ හතර, චතුරාර්ථ කියන්නේ හතරටක බෙදෙනවා කියන එක. යම්කිසි සමාන දිගක් අපි ගමුකෝ 39. යම්කිසි දිගක් ගත්තොත් ඕක සමාන කොටවල් හතරකට සමාන කොට හතරකට වෙන් කරන්න පුළුවන්. මෙන්න මේ දිග AB දිග සමාන කොටවල් හතරකට සමාන දිගවල් හතරකට සමාන දිගවල් හතරකට වෙන් කරන මරමස්ථාන තුනකට අපි කියන චතුරාර්ථ කියලා Q2 Q3 කියලා. තුනට වෙන මෙන්න මේ මුළු දිග යම්කිසි දිගක්ද මේ දිග ඒකෙන් යම්කිසි හතරෙන් එකක් දුරින් තමයි පළවෙනි චතුරාර්ථකේ හම්බෙන්නේ. දෙවෙනි චතුරාර්ථකේ අපිට හම්බෙන්නේ ආරම්භයේ සිට හතරෙන් දෙකක දුරින් ඒවත් දෙකෙන් එකක් කියන එක. මුළු දිග මොකක්ද? මේ මුළු දිග හතරට බෙදලා පංගු දෙකක්. හතරට බෙදලා පංගු දෙකක් ඈතින් Q2 වෙනි පංගු තුනක් ඈතින් කවුද? Q3 කියන එක ජීවත් වෙනවා. ආරම්භයේ සිට හතරෙන් එකක් ඈතින් Q1 දෙකක් ඈතින් Q2 තුනක් ඈතින් Q. සරලව ගත්තොත් Q1 කියලා කියන්නේ මෙන්න මේ කොටේ මැද Q3 කියන්නේ මෙතනින් වෙන මේ කොටේ මැද කියලා ගන්නත් පුළුවන්. සමස්ත දත්ත ගාන 40යි නම් සමස්ත දත්ත ගාන 40යි නම් 40 10ට බෙදුවොත් 10යි. මුලින් පටන්ගෙන පෙළ ගස්වගෙන ආවම 10 වෙනියට හම්බෙන්නේ කවුද? ඌට අපි කියන පළමු චතුරාර්ථකය. 10 වෙනි හම්බෙන කෙනා අපි හිතන්නකෝ 18යි කියලා. එහෙනම් පළමු චතුරාර්ථකය 18යි. මධ්‍යස්ථයේ විමසනවා නම් අර විදිහටම 40 4 බෙදුවොත් 10ව දෙකක් 20යි. මුල සිට පෙළ ගැසීමේ 20 වෙනියා ඔබට හම්බෙනවා. 20 වෙනියා අපිට හම්බෙන්නේ දෙවන චතුරාර්ථකයේ ලෙස. අපි දෙයා 18න් පස්සේ 23යි කියලා හිතමු මේක Q1. Q3 චතුරාර්ථකේ වන්නවත් තුන්වෙනි චතුරාර්ථකේ වන්න ඕන අර විදිහටමයි 4ෙන් බෙදලා 3ෙන් ගුණ කරන 40 30ක් වෙනවා. 30ට දාලා අපිට ලැබෙන්නේ Q3ට එන්නේ 31යි නම් ඔන්න චතුරාර්ථක තුනේ වටිනාකම. ඔය චතුරාර්ථක තුනෙන් විශාලම චතුරාර්ථකේ Q3 වන Q1 අඩු කරාම එන උත්තරය විශාලත වැඩක් නැහැ. Q3 රින Q1 කියන උත්තරට අපි කියනවා අන්තස් චතුරාර්ථක පරාසය. වේගෙන් මම කියනවා අන්තස් චතුරාර්ථක පරාසය 31කින් 18ක් අඩු කරාම 13යි. චතුරාර්ථක කියන ඔය අදහස. ඉතින් අපිට දෙන මෙන්න මෙතන දත්ත සමූහයක් 39 වෙනි ගැටලුවේ 25කම 22කම 31කම ආය 24කම 33කම 30කම 35 කියන දත්ත 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් තියෙනවා. පළවෙනිම කාරණේ දත්ත ටික පෙළ ගැස්වීමකට භාජනය වෙලා නැහැ ආරෝහණ ප්‍රතිපාටියට අවරෝහණ ප්‍රතිපාට දීලා අපි මුලින්ම මේ දත්ත සෙට් එකේ අඩු උත්තරය හොයාගෙන ගියොත් 22 පෙළ ගැස්වන 24 25 30 31 33 35 මේකේ දත්ත උත්තේ ගානක් තියෙන සමාන කොට බෙදන්න ලේසි දෙකලවරට එක එක අයින් කරොත් මෙන්න දෙන්න අයින් කරා මෙතන 3යි මෙතන 3යි මේකට අපි කියන්නේ මැද මේකට අපි කියන්නේ Q2 මධ්‍යස්ථය Q1 කියන්නේ මේ ඉතිරින අනිත් කොටේ මැද මේ පැත්තට එකයි මේ පැත්තට අයින් කරා මෙන්න මෙයාට අපි කියන Q2 කියලා Q1 කියලා මේ කොටේ මැද වෙන්නේ මේ දෙපැත්ත අයින් කරා ඉතින් මේක කියන්නේ Q3 අහලා තියෙන්නේ මෙන්න මෙයා විතරයි පළමු චතුරාර්ථකයේ විතරයි කිව්වා නම් Q1 Q2 Q3 ඕවා චතුර්ථක පරාසය වුණා Q3 Q1 33 අඩු කරනවා 27 40 වෙනි ගැටලුව 40 වෙනි ගැටලුව පළවෙනි පදයේ 3ද දෙවෙනි පදයේ 6ද ගුණෝත්තර ශ්‍රේණික 4 වෙනි පදයේ
ගුණෝත්තර ශ්‍රේණික පදයක් ලැබ සූත්‍රය tn සමානයි a ගුණ කිරීම r ගේ n ඍණ එක්වෙනි බලය. අපෙන් ආනේ කීවෙනි පදයේද? පළවෙනි පදයේ 3ද දෙවෙනි පදයේ 6ද? පළවෙනි පදයේ 3යි කියන්නේ පුතා ආරම්භක පදයේ 3යි a සමානයි 3යි කියන එක එතනින් කිව්වේ. a සමානයි 3ද දෙවෙනි පදයේ 6ද? දෙවෙනි පදයේ කියන්නේ කවුද? ඊට පස්සේ පදයේ 6යි. ඒ කියන්නේ t2 කියන්නේ ar දැන් මෙතන 3යි නම් 3න් එකක් 2යි ar වර්ග 2යි නම් 2න් එකක් 1යි ar ගේ පළවෙනි බලය. 6වෙනි පදය දෙවෙනි පදේ 6යි. එහෙනම් t2ට එන උත්තරේ 6 බව අපි දන්නෝ. a 3යි r කියන්නේ r කියන්නේ 2යි. එහෙනම් පොදු අනුපාතය 2යි. 3 වර 2 6යි. පොදු අනුපාතය දන්නවනම් මෙන්න කතන්දරේ අපෙන් අහන්නේ එහෙනම් 4වෙනි පදය t4 a වතාවක් r ගේ 4න් එකක් 4න් එකකින් 3යි. a කියන්නේ 3යි r කියන්නේ 2යි 2 3වෙනි බලය 3 ගුණ කිරීම 2 3 8යි 8 වරක් 3 24යි 8 වරක් 3 24යි 41 වෙනි ගැටලුව 41 වෙනි ගැටලුව ඔන්න ඔය වෘත්තයක් තියෙනවා රයිට් 41යි පස්සේ හදමු 40ක් හැදුවා තව 10යි 40 ගාන දක්වා චතුර්ථක සහ මේ සිද්ධි කාරණා ටික පැහැදිලි නේද එවනම් දාන්න බලන්න මම හෑන්ඩ් රියැක්ට් එක මොකක් හරි එකක් දා ලේසි ඒක හරි රයිට් චවින් ඉන්නෝනේ ඔන්න ඊට උදේ මේ උදේ පන්තිය ටියුෂන් එක කරන්න වෙන්නේ නැහැ මේ මේකට මම මොකද්ද කරන්න කියලා කියන්න 41 41ක් 40ක් ඉවරයි ගණිතේ ජප කරනවා කියලා අපි ජප තමයි මේ වෙන්නේ දැන් 41 කියන ගැටලු වෘතයක් තියෙනවා මෙන්න මෙහෙම කේන්ද්‍රය හරහා යනවා මෙහෙම කෙනෙක් කේන්ද්‍රයක් කියලා විස්කම්භයක් කියලා තියෙනවනේ
මේක විස්කම්බයක්. මෙයා විස්කම්බය. මෙහෙම එනවා. මේ පාදන මේක සමානයි. මේක E පාද දෙකක් සමානයි. විස්කම්බයක් නම් පුතා ප්‍රමේයක් තියෙනවා. විස්කම්බයක් මගින් පරදී තරණ කෝණයේ අංශක 90යි. එහෙනම් මෙතනත් 90යි. එහෙනම් මේ පැත්තත් 90යි. ඊළඟ පාද දෙක සමානයි නම් සමාන පාදවල සම්මුඛ කොණ මෙන්න මෙයයි ඔයත් සමානයි. රූපේ දැක්කෙන තොරතුරු EBD අපෙන් අහන්නේ. EBD මෙතන 40ක් දීලා තියෙනවා. 40ක් දුන්න ගා අපිට පේනවා EBD නම් වෙන මේ කෝණේ වන්න ඕනේ. හරි ලේසි මේක 40 නම් මේ කෑල්ලත් 40යි. 40 නම් 90 නම් මෙතන කී අංශක 50යි. බොහොම සරලයි නම් EBD අංශක 50යි. 42 කියන ගැටලුව. මෙම් VG පද තුනේ කුඩා පද ගුණාකාරය සොයන්න. 4x වර්ග, 2xy, 3x වර්ග y කියන කුඩා පද ගුණා අපි මතක් කරා. මතක් කරගමු ආපහු. 4ෙන් බෙදෙන්නත් ඕන, 2කින් බෙදෙන්නත් ඕන, 3ෙන් බෙදෙන්නත් ඕන. 4යි 2යි ගත්ත ගමන් බොහොම පැහැදිලි. 4ෙන් 2කින් බෙදෙන එක 2කින් බෙදෙන 4 2 එහෙනම් 2 වෙනුවට 4 ගත්තම ඉවරයි. 4 හරි. දැන් ඔයා හිතන්න ඕනේ 4ෙන් බෙදෙන්න ඕන, 3ෙන් බෙදෙන්න ඕන. 4 වරක් කියද්දි හම්බෙන්නත් ඕන, 3 වරක් කියද්දි හම්බෙන්නත් ඕන, 4ෙන් බෙදෙන්නත් ඕන, 3ෙන් බෙදෙන්නත් ඕන නම් අනිවාර්යෙන් 4 ගුණාකාර වලින් හිතන්න 4 බැරි නම් 8, 8 බැරි නම් 12, 12 බැරි නම් 16 ලෙස. ආන්වාට එහෙම බලනකොට 4 ගන්න බෑ හේතුව 4 3 ගුණාකාරයකුත් නෙවෙයි 8 3 ගුණාකාරයකුත් 12 පුළුවන්. එහෙනම් මේ සංඛ්‍යා වලින් කුඩා බඳු ගුණාකාර ලැබෙන්නේ 12. මේ තුන් දෙනාගෙන් බෙදෙන පොඩි මිලක්කම 12. x කියන එක්කෙනාගෙන් තියෙන ඉහළම බලය x වර්ගය y ගෙන් තියෙන වැඩිම බලය x ගේ වර්ගයෙන් පස්සේ y ගේ පළවෙනි බලය 12x වර්ග y. 43 වෙනි ගැටලුව. නැවත ජ්‍යාමිතිය ගැටලුවක්. මොනම අමුතු හැඩයක් තියෙන රූපයක් හැඩ මොන වුණත් අපිට වැඩක් නැහැ ජ්‍යාමිතියට. මේ කෝණ 120යි කියලා දීලා තියෙනවා. මෙතන 35යි කියලා දීලා තියෙනවා. මෙතන 35යි කියලා දීලා තියෙනවා. sorry. මෙතන y කියලා දීලා තියෙනවා. වෘතයේ සම්බන්ධ ප්‍රමේයක් තියෙන කේන්ද්‍රයේ වෘතයේ වෘත ඡාපයක් මගින් මේකට වෘත ඡාපයක් මගින් කේන්ද්‍රයේ තරණ කෝණය කේන්ද්‍රයේ ආපාතිත කෝණය ඡාපයක් මගින් කේන්ද්‍රයේ ආපාතිත කෝණය එම ඡාපයේ මගින් මොකද එම ඡාපයේ මගින් එම ඡාපයේ මගින් වෘතයේ පරිධිය මත තරණ කෝණය මෙන් යම් කිසි ඡාපයක් මගින් කේන්ද්‍රයේ ආපාතිත කෝණය එම ඡාපයේ මගින් පරිධිය ආපාතිත කෝණය මෙන් දෙගුණයක්. ඒ කියන්නේ මෙයා 1යි නම් මෙයා 2යි මෙයා 5යි නම් මෙයා 10යි මෙයා x නම් මෙයා 2x වෙනවා. ඒ තරක මේ පැත්තට හොඳින් බලන්න මෙන්න වෘත ඡාපය මගින් කේන්ද්‍රය ආපාදිත කෝණය මෙන්න එය මගින් පරිධි ආපාදිත කෝණය මේක වගේ දෙගුණයක් නම් මේකෙන් භාගය මේක 60යි. මේක 120යි නම් මේක මේ පැත්තේ පරාවර්ත කෝණය අංශක 360න් අඩු කරාම 240යි. ක්‍රම කීපයකට ගන්න පුළුවන් 240යි. තර 240 මේ ටික 240 මේ සම්පූර්ණ එක චතුරස්‍රයක් චතුරස්‍රයක අභ්‍යන්තර මෙතු කොහොම ගියත් 360යි මේක 240යි අනේ මේක 240යි මෙතන 60යි 300යි 335යි 335යි අංශක කීයද y වල 335යි 340යි y කියන අංශක 25යි. එහෙම නැත්නම් පුළාවට මෙන්න මේ ශීර්ෂ දෙක යා කරලා මේක දෙකට බෙදා ගන්න. කරපෙන්න මේකත් අරය මේකත් අරය මේ පාදන මේක සමාන මේ පාදන මේක 35 නම් මේකත් 35යි. හරි මේක 35 නම් මේකත් 35යි මේක y නම් මේකත් y. එහෙනම් මේ දෙක එකතු y සහ 35 35 සහ y කියන්නේ 60යි 35යි y 60යි නම් y කියන්නේ හරි වගේම නිමත 25ම තමයි. 44 වෙනි ගැටලුව. ත්‍රිකෝණාකාර හරස් කඩක් සහිත ඍජු පරිශ්‍රමයක දිග 12 15 සෙන්ටිමීටර වේ.
මේ ප්‍රිස්මේ හරස්කඩ වර්ගඵලය 10ක් නම් ප්‍රිස්ම පරිමාව P ඉගෙන ගත්තා. දැන් මතක් කරමු. පරිමාව යන්නේ ප්‍රිස්මේක ඔබ දන්නෝ. හරස්කඩ වර්ගඵලයේ ගුණ කිරීම මොකක්ද? හරස්කඩ වර්ගඵලයේ ගුණ කරනවා දිගේ. ප්‍රිස්මේ කියලා කියන්නේ මොකද්ද? හරස්කඩ ඒකාකාරී ඕනෑම වස්තුවක් එකම හරස්කඩක් සහිත නම් හරස්කඩ වෙනස් වෙන්නේ නැත්නම් මෙන්න මේ වගේ එකට අපි ප්‍රිස්මයක් කියනවා. හරස්කඩ වර්ගඵලයේ කැපිල්ලේ නම් දිග ප්‍රිස්මේ L නම් පරිමාව කියන්නේ හරස්කඩ වර්ගණ L ඒ ගුණ කිරීම L. මේකේ හරස්කඩේ වර්ගඵලයේ ත්‍රිකෝණ වේවා මොන මගුලක් වේවා හරස්කඩේ වර්ගඵලය 10යි කියලා දෙනවා. හරස්කඩ වර්ගඵලය 10යි ප්‍රිස්මේ දිග 15ක් වෙනවා. 10 වරක් 15 150යි ඝන සෙන්ටිමීටර වෙනවා. 45 වෙනි ගැටලුව වෙන් රූප සටහනක් ඔබට ලබා දීලා තියෙනවා. වෙන් රූපේ ලබා දීලා තියෙන බොහොම සරල වෙන් රූපයක්. කැපිල් A කැපිල් B කුලකය Aට විතරක් අයිති අවයව 10ක් එද Bට පොදු ප්‍රදේශයට අවයව 3ක් Bට විතරක් 5ක් ලෙස තියෙනවා. අපෙන් අහන්නේ NA මේලේ B A මේලේ B Aටයි Bටයි ඇති සියලු ප්‍රදේශවල ජීවත් වෙන පිරිස මේ සෙට් එකේම එකතුව 10 ධන 3 ධන 5යි උත්තරේ 18යි. 46 වෙනි ගැටලුව නැවත වෘතයක් තියෙනවා. ඒකත් මේ විදිහට මෙහෙම ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා හොඳින් අධ්‍යයනය කර රූප සටහන ඉතා නිවැරදිව බුද්ධිමත් හැසිරෙන්න ඔයාගේ මිසක් කාගේවත් නෙවෙයිනේ වැරදුනොත් Tamanටමනේ. ඒ නිසා Tamanගේ වැඩේ හරියට කරගමු. මේකට මේක සමානයි. සමානලම ඉගෙන ගන්න මේක අනුන්ට ප්‍රතිඵල ලැබෙන එකක් වගේ ඔබට පුළුවන් නම් මට උගන්වපන් කියන ටයිප් එකේ ඉන්නේ. එහෙමින් නවුලක් නැති දිගට මෙහෙම ඉන්න. සීම ගැටලුවක් ඇති වෙන්නේ ගැටලුව නැවත කවදද දවසක ඇති වෙන්නේ ඔබතුමාට හෝ ඔබතුමීටම තමයි. හරි? කිසිම හේතු වෙන කාටවත් ඒ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. හරිද? ඒක හොඳින් ඔළුවේ තියාගන්න. ඔන්නෝ මහ විස්තරයක් තියෙන රූපයක් තියෙන. මහ ලොකු දෙයක් නැහැනේ පුතේ. මෙන්න කේන්ද්‍රය ආපාදිත කෝණේ මේ ඡාපය මගින් දැන් හදපු ගාන වගේ වෙන මේකෙන් භාගයක් මේක 60යි. එතෙන්ට අදාළ වෙන ජාය සම්බන්ධ ප්‍රමේය. මොකද්ද ජාය සම්බන්ධ ප්‍රමේය? වෘතයක කේන්ද්‍රයේ සිට ජායට ඇන්දොත් ලම්බකයක් ජාය සමච්ඡේදනය වෙනවා. ජාය කියන්නේ වෘතයක ඕනෑම පරිධිය මත පිහිටි ඕනම ලක්ෂ දෙකක් පරිධිය මත පිහිටි ඕනම ලක්ෂ දෙකක් යා කරන රේඛාවට අපි කියන ඡායක් කියලා. කේන්ද්‍රයේ සිට ජායට අපි ඇන්දොත් ලම්බකයක් කේන්ද්‍ර අපි ජායේ ලම්බකයක් ඇන්දොත් මේ ජාය දෙකට බෙදෙනවා. සමානව කැඩෙනවා. අනිත් පැත්තට සමානව බෙදිලා තියෙනවා නම් ජාය අනිවාර්යෙන් කේන්ද්‍රයට ලා කරන රේඛාව ලම්බක වෙනවා. දැන් හොඳට බැලුවොත් මේක කේන්ද්‍රය මේ ජායට ලම්බක යන මේක ලම්බක විය යුතුයි මේ දුර සමාන 90යි. මේ පැත්තත් එහෙම වෙන්න වෙනවා. 90 කෑලි. රයිට්. එතකොට පේන මේක 60යි මේක 90යි නම් මේක x කීයේ? x කියන අංශක 30යි. x අංශක 30යි. 46 වෙනි ගැටලුවේ 47 වෙනි ගැටලුව බැලුවොත් ඔයාලට පේනවා සමානතා ගැටලුවක් x එකතු කිරීම දෙක විශාලව සමානයි 5. x එකතු කිරීම දෙක විශාලව සමානයි 5. මේ දෙපැත්තෙන්ම දෙකක් අඩු කරන්න. ඒතකොට x විශාලයි හෝ සමාන දෙපැත්තෙන්ම දෙකක් ගියම 5න් දෙකක් 3. ඒතකොට මේකට ගැළපෙන අගයන් ටික ගත්තොත් මේකේ තේරුම මෙතන අපි 3 කියලා එකක් ඇති. 3 කියන්නේ මෙතන නම් 3 කියන ළඟ පාට කරනවා. 3 අයිති 3ට වඩා වැඩි මේ පැත්තට යන්නේ. 3ට ගැලපෙන්නේ මේ x ට ගැලපෙන්නේ 3 හෝ ඊට වැඩි ඒවා. ඒ කියන්නේ x ට ගැලපෙන්නේ 3 හෝ 3 පුළුවන් 4 පුළුවන් 5 පුළුවන් 6 පුළුවන් 7 පුළුවන් ලෙසටම පුළුවන්. මේකෙන් තියෙන මේක අසමානතාවය තුළ තියෙන පොඩිම නිකලය කුඩාම නිකලය මොකද්ද අපෙන් ආනේ උත්තරේ 3යි. මේ අසමානතාවයට ගැලපෙන මේ ප්‍රකාශයට ගැලපෙන පොඩිම නිකලය වෙන්නේ 3. රයිට් බලන්න ටික ටක් ගාලා තේරුණාද කියලා. තේරුණා නම් කියන්න ටක් ගාලා. තව ප්‍රශ්න 3යි. 50ක් කළා ඉවර කරනවා. දවස් 2යි 50යි.
ආලෝන්ට කියලා සම්බන්ධ කරගන්න මේක දිගටම යන විභාග වෙනකම්. මේක අදුවට ගහගත්තොත් සෝරිම තමයි. විභාගයට කලිනුත් අනිවාර්යෙන් ඒමක් ගහනවා. ඒ දවසේ අන්තිම ගණන් තුන ලිස් 48 වෙනි ගාන පුතේ. විවාද කණ්ඩායමක පිරිමි ළමයි දෙදෙනෙක් සහ ගෑනු ළමයි තිදෙනෙක් තීරීපත් සිටිති. පිරිමි දෙන්නයි ගෑනු තුන්දෙනයි. ඔවුන් අතරින් ඕනෑම අයෙකුට නායකත්වය ලැබීමේ සම්භාවිතාවයන් සමාන වෙනවා. ඕනම කෙනෙක් නායකත්වය ගන්න පුළුවන්. සම්භාවිතාවය සමාන වෙනවා. සමසේ භව්‍ය සිද්ධිය. පිරිමි ළමයෙකුට කණ්ඩායම් නායකත්වය ලැබීමේ සම්භාවිතාවය සොයන්න. කොහොම සරලයි නායකත්වය දෙන මේ පස් දෙනාම සුසුකම් ලබනවා නම් මේ පස් දෙනානේ පස් දෙනයි පිරිමි දෙන්නයි ගැහැණු තුන් දෙනයි ඔක්කොම පස් දෙනයි ඔවුන් අතරින් ඕන නායකත්වය ගන්න පුළුවන් නම් පිරිමි ළමයිනේ මෙතන ඉන්නේ පිරිමි ළමයි දෙදෙනයි එහෙනම් සමස්තය 5යි 5න් 2යි 48 5න් 2යි උත්තරේ 49 වෙනි ගැටලුව වඩ මෙන්න මෙහෙම එකක් තියෙන මේවා මේ කෙටි ප්‍රශ්න ටික කරන්නේ කෙටි ප්‍රශ්න 25 කට දැම්මක් කියන විභාගෙට තා විශාල ලකුණක් ලේසියෙන් ගන්න පුළුවන් මෙන්න B මෙන්න A මෙන්න මෙතන කැපිටල් X කියලා ලක්ෂයක් ලකුණු කරලා තියෙනවා කැපිටල් Y කියලා එහෙම එකක් තියෙනවා දැන් මොකද්ද ගාන කියන්නේ බලන්න AB කියන තට්ටු ගොඩනැගිල්ලක් තුරු AB කියන්නේ මෙන්න මෙහෙම තට්ටු ගොඩනැගිල්ලක් මේ AB රේඛාවෙන් ගොඩනැගිල්ලක් කිය. මේ ගොඩනැගිල්ලේ මීටර 12ක් උසින් X කවුළුවේ මේක දිගේ 12ක් උඩට ගියාම 12 මීටර වලින් X කියලා කවුළුවක් තියෙනවා. ලකුණු කරා. පිටත බලනකොට මෙයාගේ S මට්ටම මේ තියෙන්නේ S මට්ටම. S මට්ටමින් ඉහළ බලනවා නම් අපි කියන්නේ ආයතනයක් පහළ බලන අවරෝහණ කොණයක්. ඒ පිටත බලන කෙනෙකුට Y කියන තැන නවත්තලා තියෙන මෝටර රථයේ පේනවා. මෝටර රථයේ පේන්නේ එයාගේ S මට්ටම පහළ පැත්තට හරවල බලන්න ඕන. මෙච්චරක් හලවන්න ඕන. පිටට අවරෝහණ කෝණය අංශක 50ක අවරෝහණ කෝණයකිනි. මෙම තොරතුරු රූපස්ත්‍රාණේ ලකුණු කරන්න ඔන්න මේ විදියට අවරෝහණ කෝණේ ලකුණු කරන මේ තලයේ පෙන්නලා මේ දුර ලකුණු කරන මේ විදියට. අවසාන ගැටලුව හෙවත් අද දවසේ අවසානය ප්‍රශ්න අංකේ 50. ඔහොම රූපයක් තියෙනවා. ඔහොම සමාන්තර රේඛාවක් තියෙනවා. මේ රේඛා දෙක අතර පරතරය වඩ පෙන්නනවා ලම්බක දුර මීටර 5යි කියලා. මේකේ AB රේඛාවලු. මේ කොහේ හරි තැනක T ගේ ලක්ෂිකුත් තියෙනවා. දැන් මොකද කියන්නේ? AB කියලා කියන්නේ රේඛීය පාරක්, සරල රේඛීය පාරක්. ඔයාලගේ ගෙවල් පාර වගේ. පාරට මීටර 7ක් ඈතින් 7ක් කියන එක ඈතින් T කියලා ගහක් තියෙන වෙන විතර ගහක් තියෙනවා T කියලා. ගහේ ඉඳලා කෙලිම පාරට මීටර ගියක් තියෙයි. මීටර 7ක් තියෙනවා. පහට වඩා වැඩි. පසට මීටර 4ක් දුරින්ද AB පදෙන් ඒ ගහට මීටර 7ක් ගහේ ඉඳලා 4ක් පහලට පාරනම් 5ක් මෙහාට. පාරනම් 5ක් එහාට නම් පාරකින් රේඛාවක් එම රේඛාවට සමාන්තරව මීටර 5ක් ඈතින් ගමන් කරන කෙනා. රේඛාවකට සමාන්තර රේඛාවක් කියන්නේ ඒකයි. ඒක අපිට ඇඳලා දීලා තියෙනවා. දැන් හොයාගන්න ගහේ ඉඳලා 4ක් වඩ මේ මුළු දිග 7යි නම් මෙතෙන්ට 7යි නම් මේ සම්පූර්ණ දිග 7යි මීටර නම් ඔයාලට තේරෙනවා 4ක් කියන මේක පහ නම් මේ පරතරය 2යි 4ක් කියන මේක 15ට. එතකොට මොකද කරන්නේ? අදහස ගත්තේ. දැන් මේ පරතරය 2යි. 4ක් කියන්නේ මෙහි. මෙතන කේන්ද්‍ර කරගෙන 4ක් අරේ කරගෙන වෘත්තයක් රේඛාවකට දුරින් නම් සමාන්තර රේඛාවක් ලක්ෂයකට යම් ඈතින් නම් එම ලක්ෂය වට කරගෙන ගමන් කරන වෘත්තයක්. මෙතන ඔරලෝසු කට්ට මතක් කරන් මෙතන කේන්ද්‍ර කරන් මේ දුර අරේ කරන් ගමන් කරන මේ දුර වෙනස් වෙන්නේ නැහැ. ලක්ෂයක් කේන්ද්‍ර කරගෙන ගණවනා කියන වෘත්තාකාර ගමන් මෙතන කේන්ද්‍ර කරගෙන ඔය දුර අරේ කරගෙන මේක යනකොට
එයාගේ ගමන් මාර්ගේ මේ තියෙන. එයා ගමන් පෙත තමයි මේ තියෙන්නේ. එයා ගමන් මාර්ගයේ මෙහෙම යනකොට අර කලින් ගමන් මාර්ගයේ මේක මේ ගමන් මාර්ග දෙක කැපෙන තැන තමයි අපිට අදාළ කියන පොයින්ට් එක වෙන්නේ. කතා දෙකටම ගැලපෙන කෙනා මෙන්න මේ පීලක්ෂය මෙතන එන්නත් පුළුවන්. පීලක්ෂය මෙතන වෙන්නත් පුළුවන්. පීලක්ෂයට තැන් දෙකක් මේ පැත්තෙන් ගන්නත් පුළුවන් මේ පැත්තෙන් ගන්නත් පුළුවන්. මේ පරතරය මීටර 4ක් කියලා ලකුණු කරලා තියෙනවා. මේක කේන්ද්‍ර කරගෙන මීටර 4ක් සහිත වෘත්තයක් ඇඳීමෙන් කැපෙන තැන් එකයි මෙතන සහ මෙතන මේ දෙපළෙන් ඕනම තැනක් ගත්තොත් පාරේ ඉඳලා මීටර 5කුත් තියෙනවා. ගහේ ඉඳලා මීටර 4කුත් තියෙනවා. කාරණා දෙකටම ගැලපෙනවා. කිසිම ගැටලුවක් නැහැ. රයිට්. ඔන්න අදට මේ වැඩේ ඉවරයි. තමයි තේරුණාද ඒ ටික? තේරුණාද දාන්න බලන්න. දාන්න පහ. රයිට්. බණ කියන දෙයක් නැහැ. හරි මැසේජ් එනවා එහෙනම් හෙටත් හම්බෙමු. දිගටම සමහරට අපිට දවස් 30 හම්බෙන්න බැරි වෙන්න පුළුවන්. සමහරට මේ අපේ මම දැන් කරමු මම තාම මගේ ඇටවිලි ටික හදව ගන්න ගැටලුවක් තියෙනවා. මොකද අපේ අර SLD ලයින් එකක් නැහැ මට මේ ටික කරන්න. සිග්නල් ගැටලුවක් තියෙන නිසා SLD ලයින් එකක් ගන්නකම් වෙලාව පොඩ්ඩක් යනවා ඒකට. එකක් මෙතන පන්ති කරන මේ අපි හෙටත් කරනවා. ටික ඉතුරු ටික ඉතුරු දවස්වල කොහොමද කරන්නේ? එහෙම වෙන වෙලාවක් කරනවද නැද්ද? ඒ ටික කියන්න. කොහොම හරි වැඩේ යනවා දිගට කන්ටිනියු. එසේ හෝ කරනවා. නම් කාටවත් උත්සරණයි. ඒ තේරනානේ නේද? හතර ගණන් 50ක් වුණ සාකච්ඡා කරා පරිම දෙයක්. මතකයිනේ හතරවෙනිද සම්මන්ත්‍රණය මතක් කරන්න. හැමෝටම යාළුවන්ට සෙට් වෙන්න කියලා කියන්න. හෙට උදේ අපේ පන්ති පැවැත්වෙන්නේ නැහැ මේ ප්‍රොවිෂන් එක. ඒක ගන්න මම ගෲප් එකට දාන්නම්. එහෙනම් කාටත් සුබ රාත්‍රියක් ආයුබෝවන්. ජය වේවා. හතර වැඩ කරන්න.